ඔන්න ඉතින් මම අදත් තවත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද වීඩියෝ එකේදී කතා කරන්නේ මේ PO ජොබ් රෝල් එක ගැන. ඉතින් කවුද PO කෙනෙක් කියන්නේ? PO කෙනෙක්ගේ ජොබ් රෙස්පොන්සිබිලිටිස් මොනවද? කොහොමද PO කෙනෙක් වෙන්න ඕනේ? ඉතින් මේ ගැන PO කෙනෙක්ගෙන් අහලා දැනගන්න. ඉතින් මම අද එකතු කරගත්තා යොහාන්. යොහාන්ට ඉතින් වෙල්කම් කියලා පිළිගන්නවා. අපි අහම්බයක් නේද? අපි මේ ඔෆිස් වල හම්බ වෙලා කතා බහ කර කර ඉන්න ගමන් මේ කාට හරි මොකක් හරි වැදගත් වෙන පොඩ්කාස්ට් එකක් කරමු කියලා ඉන්නකොට තමයි මට මේ ආරාධනාව කරේ. එතන thank you very much ඉතින් කතා කරාට. යමු යොහාන්ගේ ළමා කාට. ඉතින් යොහාන් අපිට කියන්නකෝ ආගේ ගම් පළාත කොහොමද? ඔයාගේ නම ඉඳන්ම පටන් ගමු. ඉස්කෝලේ කොහොමද ඉස්කෝලේ කාලේ ගෙවුනේ? ඒ විස්තර ටික. ඔව් එතන මම අඳුනලා දුන්නා වගේ මගේ නම යොහාන් දසනායක. තව නම් කීපයක් ඇතුලේ තියෙනවා. නමුත් ඉතින් මම ප්‍රසිද්ධ කරලා තියෙන නම යොහාන් දසනායක, first name and last name. මගේ හෝම් ටවුන් එක කුරුණෑගල. මම ඉගෙන ගන්නේ මලීදේව විද්‍යාලයේ කුරුණෑගල. ඉතින් එක වසරේ ඉඳන් 13 වසර වෙනකන් මලීදේවේ ඉගෙන ගන්න එකට අමුතුරු විවිධ ස්පෝර්ට්ස් වල ඉඳලා විවිධ නාට්‍ය තරඟ වල ඉඳලා නාට්‍ය සංගම් වල ඉඳලා ඉතින් එක අවදි පහු කරලා මේ තමයි ඉතින් මේ දැන් ඉන්න තත්ත්වයේ ඉන්නේ. දැන් ඉතින් මට දැන් මැරීඩ් මං බබාලා 3 දෙනෙක් ඉන්නවා. ඒ වගේ තමයි ඉතින් ලයිෆ් එක යන්නේ. යොහාන් ඉස්කෝලේ කාලේ ගැන කතා කරොත් මොනවද ඒ ලෙවල්ස් වලට කරේ? යොහාන් කිව්වා තව දේවල් කරා කියලා. මොනවද ඒවත් අපි දැනගන්න. ඔව් ඇත්තට මං ඒ ලෙවල්ස් වලට කරේ කියලා කියපුවම ඉතින් හැමෝම ફોකස් කරන්නේ මේ ඒ ලෙවල් වලට මොනවද කරේ කියන එකනේ. එතකොට ඒ ලෙවල් මම බයෝ සයන්ස් තමයි කරේ. ඒකෙදි මම ඒක තෝරාගන්න හේතුව මොකක්ද කියලා කවුරුහරි ප්‍රශ්නයක් අහුවොත් එහෙම ඉතින් එක හේතුවයි තියෙන්නේ. ඒ දවස්වල මගේ ලොකු අප්පච්චිගේ පුතා මේ මෙඩිකල් ෆැකල්ටි ගිහිල්ලා ඉන්ටර්න්ෂිප් එකකට අපේ කුරුණෑගල හොස්පිටල් එකේ ජෙනරල් හොස්පිටල් එකේ වැඩට ඇවිල්ලා මේ අපේ ගෙදර තමයි බෝඩ් වෙලා හිටියේ. ඒ වෙනකොට මට O level රිසල්ට්ස් ඇවිල්ලා මට එකම ඉන්ෆ්ලුවන්ස් එක සහ ඉන්ස්පිරේෂන් එක තිබ්බේ මේ මිනිස්සයා ගෙදර ඉන්න එක. ඉතින් අයියා දිහා බලලා තීරණය කරා හරි ඕකේ මේ වගේ වැඩක් කරන්න නම් බයෝ කරන්න ඕනේ කියලා. අර ඒ කාලේ තිබ්බ දැන් මම මේ කාලේ කියලා කියන්නේ 2007 තමයි මම ෆ්‍රෙෂ් ආයි A level කරන්නේ. එතකොට මම ওই කියන කාලේ 2005. ඒකට 2005 කියන කාලෙදී මේ ඒ ජෙනරේෂන් එකේ හිටපු හැමෝටම තිබ්බ ගැටලුවක් කියලා තමයි මම දැන් දකින්නේ. හැමෝටම තිබ්බ ප්‍රශ්නයක් තමයි ඉස්සරහ අවුරුදු 2කින් එහාට මොකද වෙන්නේ කියලා ඩිෆයින් කරලා නැහැ කවුරුත්. වැඩිහිටියෝ ඩිෆයින් කරන්නෙත් නැහැ. ඒක වෙල් එඩියුකේටඩ් හොඳටම සමාජයට ගියපු කොළඹ සමාජයේ වගේ කෙනෙක්ගේ දෙමව්පියෙක් නම් මේ බොහෝ දුරට ඔය ටික ඩිෆයින් කරලා තියෙන්න පුළුවන්. ඒ කාලෙදිත් කණින් කොණින් ඇහුණා එක්කෙනෙක් දෙන්නෙක් A level කරන්න නැතුව O level වලින් ඩිග්‍රී එකක් කරලා ඉස්සරහට යනවා වගේ දේවල් අපිට අහන්න ලැබුණා. ඒ වුණාට අර කුරුණෑගල සහ මලීදේව විද්‍යාලයේ තිබ්බ බෑග්ග්‍රවුන්ඩ් එකයි ඒ ඔක්කොම තිබ්බේ ඇත්තටම A level කරලා ඉවර වෙලා කැම්පස් හෝ ප්‍රයිවට් යුනිවර්සිටි එකකට ගිහිල්ලා ඩිග්‍රී එකක් කරලා ඉවර කරගන්නවා වගේ සහ ඉතින් එහාට ජොබ් එකක් හොයාගන්නවා කියන එක තමයි ඩිෆයින් වෙලා තිබ්බේ. එතකොට ඒ ඔස්සේ යනකොට හැමතිස්සෙම අපි හිතපු දෙයක් තමයි මේ හරි ඩිග්‍රී එකක් අනිවාර්යෙන් ඕනේ. කැම්පස් යන්න ඕනේ. ඒක තමයි එතනින් එහාට තමයි අපි අනාගතේ ඩිෆයින් වෙන්නේ කියලා. යොහාන් මම දන්න තරමින් යොහාන්ට A level 3 පාරක් කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ කතාවත් අපි කෙටියෙන් මතක් කරලා අපි විශ්වවිද්‍යාල ගැන කතා කරමු. ඔව් ඒක මෙහෙමයි සිද්ධ වුණා කියලා කියනවට වඩා පැතුම් මම කියන්න කැමති අර මම කලින් දීපු උත්තරේටම මේ කනෙක්ට් කරොත් ඉස්සරහා ඩිෆයින් වෙලා නැහැනේ. ඉස්සරහා ඩිෆයින් වෙලා නැති තැනදී අපි මොකද වෙන්නේ? අපි හැමතිස්සෙම ස්ටක් වෙනවා. හරි. දෙමව්පියෝ සහ වැඩිහිටියෝ කියන්නේ මොකක්ද මයිල්ස්ටෝන් එක that needs to be completed. ඒක නැත්තම් අපිට ඉස්සරහක් නෑ කියන එක තමයි මම කියන්නේ ග්‍රාමීය පසුබිම. කුරුණෑගල කියන්නේ ග්‍රාමීය ඒරියා එකක්. ඒකට ග්‍රාමීය නෙමෙයි නගරයේ වුණත් ඒ කාලේ 2005 6 7 කියන කාලෙදී තිබ්බේ ඉස්සරහ ඩිෆයින් කරලා නැති නිසා මේ හඩල් එක කොහොම හරි පැන ගන්න ඕන කියන එක තමයි මේ මයිල්ස්ටෝන් එක කම්ප්ලීට් කළ යුතුයි කියන එක තමයි ඔළුවේ තියෙන්නේ. ඒකට හැමතිස්සෙම අර සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කියන එකට යවෙනවා. එතනින් පස්සේ යොහාන් කොහොමද මේ IT වලට යමු උනේ? මේ A level බයෝ කරලා කොතනද ඒ පොයින්ට් එක ටර්නින් පොයින්ට් එක උනේ? අවංකවම කිව්වොත් ටර්නින් පොයින්ට් එකේදීත් මොනවද ඩිෆයින් වෙලා තිබ්බේ නැහැ. ටර්නින් පොයින්ට් එකට එන්න හේතුව IT කරන්න හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම මේ ඔය
මං කරපු ඒලෙවල් කරපු කාලසීමාව තුළ විවිධ දේවල් අහන්න හම්බෙනවනේ ෆස්ට් ෂයි කරපු යාළුවෙක් ස්ලිට් එකට ගිහිල්ලා එහෙම නැත්නම් NIBM එකට ගිහිල්ලා මෙන්න මේක කරගෙන යනවා ෆස්ට් ෂයි විතරයි යා කරේ. යාගේ සක්සස් ෆැක්ටර් එකක් අපිට අහන්න හම්බ වෙනවා අවුරුද්දක් විතර යනකොට ඔන්න ඩිප්ලෝමා එකක් කම්ප්ලීට් කරලා ෆස්ට් ඉයර් කම්ප්ලීට් කරලා මේ කැම්පස් නොගිය ප්‍රයිවට් යුනිවර්සිටි ගියපු කට්ටිය ගැන අහන්න හම්බ වෙනවා. කොහොම යනකොට ඉස්සරහට හරි තර්ඩ් ෂයිත් කරලා ඉවර වෙලා මට තිබ්බ මේ ගැප් එකේදී ඩිප්ලෝමා එකක් කරන්න ඕනේ කියලා අම්මා සහ අප්පච්චි තමයි ඒ දෙන්න තමයි ඇත්තට මේ හේතුනේ. මොකද දැන් ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි දෙකම අප්සෙට් ගිහිල්ලා ඉන්න වෙලාවේ දෙමව්පියෝ දෙන්න විදියට මේ නැවත වතාවක් මෙයා A-level කරලත් අප්සෙට් ගියොත් මෙයාගේ අනාගතය කොහොමද හදන්නේ වගේ තැනක කතා කර කර ඉන්නකොට අම්මලා ඩිග්‍රීස් හොයලා තිබ්බා ඩිප්ලෝමාස් හොයලා තිබ්බා. ඒ අතරේ A-level රිසල්ට්ස් එන්න ඔන්න මෙන්න තියලා සහ A-level රිසල්ට්ස් ආපුවාම මම කියන්නේ තර්ඩ් ෂයි එකේ ආපුවාම දැන් කැම්පස් සිලෙක්ට් වෙන්නේ නැහැනේ. කැම්පස් සිලෙක්ට් වෙන්නේ නැති නුනත් පොඩි ටිකක් තියෙනවනේ පොඩි ට්‍රාන්සිෂන් පීරියඩ් එකක්. ඒ පීරියඩ් එකේ අපිට A-level කරපු සර්ලා හම් වෙන්න ගියා. මොකද්ද දැන් කරන්න ඕනේ සර් කියලා අහන්න. එතකොට සමහරවිට බැනුම් අහන්න හම් වෙන තැනුත් තිබ්බා. අම්මලා දැන් මේක වැඩ කරන්න නැති ඉඳලා දැන් වැඩ කරන්න කියලා. ඉතින් ඒ වගේ පොයින්ට්ස් වලදී තැනකට ආවා මේ NIBM එකේ මේ ඩිප්ලෝමා එකක් කරලා ඊට පස්සේ ජොබ් එකකට ගිහිල්ලා ඊට පස්සේ හයර් ඩිප්ලෝමා කරලා ඊට පස්සේ ආයෙ ජොබ් එක කන්ටිනියු කරන ගමන් පාර්ට් ටයිම් යුනිවර්සිටි ඩිග්‍රියක් කරන්න පුළුවන්. ඒක ලංකාවේ UGC approved ඩිග්‍රියක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන පිටරට යුනිවර්සිටි එකක් එක්ක ඇෆිලියේටඩ් ඩිග්‍රී එකක් කරන්නත් පුළුවන් කියලා. ඔන්න ඕකෙදී ඩිප්ලෝමා එක කරන්න පටන් ගත්තා. කරන්න පටන් ගත්ත හේතුවත් අර අම්මලා හොයලා දුන්නා හරි දැන් මොකක් හරි ඩිග්‍රී එකක් කරන්නත් ඕනේ. අනාගතේට මොනවා හරි වැලියු ඇඩිෂන් එකක් වෙන්නත් ඕනේ. ඒක තමයි ඇත්තටම ටර්නින් පොයින්ට් එක. ඒක ඔස්සේ හොයලා බලපුවාම IT කියන ඉන්ඩස්ට්‍රි එකේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කියන එකම නෙමෙයි තව ගොඩාක් රෝල්ස් තියෙනවා කියන එක ඒ කාලේම අහන්න හම්බුණා. තව දෙයක් කියන්න ඕනේ මේ අර ඩිෆයින් වෙලා නැහැ කියන කැලලටම අපි මගේ යාළුවෝ කීප දෙනෙක් හිටියා බැංකින් ඇප්ලයි කරපු. A-level ඉවරලා රිසල්ට්ස් එනකන් ඉද්දී බැංකින් ඇප්ලයි කරපු කට්ටිය ඉන්නවා. රිසල්ට්ස් ඇවිල්ලා සෙකන්ඩ් ෂයි කරන ගමන් තර්ඩ් ෂයි කරන ගමන් බැංකින් ඇප්ලයි කරලා බැංකින් ආවොත් අර ෂයිස් ඔක්කොම අතහැරලා එක්සෑම් අතහැරලා ජොබ් එකට ගියපු අය ඉන්න දැන් ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 20ක් විතර එක්ස්පීරියන්ස් තියෙන. ඔය වගේ සිටුේෂන් එකකුත් තිබ්බනේ. හැබැයි ඕවා ඔක්කොම හරියටම ඇසස් කරලා බලලා අපේ අම්මලා තීරණය කරලා තිබ්බා මේ බැංක් එකට ඇප්ලයි කරලා යනවා එක ප්‍රශ්නයක් නෑ. නමුත් අර අනාගතයට පේපර් ක්වොලිෆිකේෂන් එකක් ඉස්සරහට ඩිග්‍රී එකක් MSc එකක් MBA එකක් නැතුව සමාජයේ කොන් වෙනවා කියන වචනේ කියනකට වඩා අර සමාජයේ වැලියු එකක් අපි කියන දෙයක් මිනිස්සෙක් පිළිගන්න ලෙවල් එකට එන්න නම් අපිට මොනවාරි මේ ශ්‍රී ලංකන් කන්ටෙක්ස්ට් එකේ මොනවාරි පේපර් ක්වොලිෆිකේෂන් එකකුත් අපිට තියෙන්න ඕන සහ අපි කරපු වැඩ මොනවාරි පෝර්ට්ෆෝලියෝ එකක් අපිට තියෙන්න ඕන කියන එක අපේ අම්මලා දැක්කා. මං හිතන්නේ මගේ අම්මත් මගේ ඉස්කෝලේම ටීචර් කෙනෙක්, අප්පච්චි පශු වෛද්‍ය කෙනෙක්. ඉතින් ඒකෙදී ඒගොල්ලන්ගේ තිබ්බ සමාජ දැනුමත් එක්ක මං හිතන්නේ මේ අපිට ඇඩ්වයිස් එක දුන්නේ මේ විදිහට මේ ඩිග්‍රී එකක් කරොත් හොඳයි කියන එක. ඒක තමයි ටර්නින් පොයින්ට් එක. ඔව් යොහන්ගේ මම තව අහන්න දෙයක් තියෙනවා. එතකොට ඒ කාලේ ඔය ෂයින් එකක් තිබ්බද IT වලට? දැන් ඔය IT වලින් 20000ක් අවුට් වෙනවා කියලා මට අහන්න ලැබුණා. ඉතින් හැමෝම දැන් IT වලට එන්නේ සල්ලි බලාගෙන මේක රට යන්න පුළුවන්, ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන්. යොහන්ලා කාලේ නම් කොහොමද ගෙදර ඉඳන් වැඩ කරන කතන්දර තිබ්බෙම නැහැ. ඉතින් එහෙම ෂයින් එකක් තිබිලා ඒ සල්ලි ගැන ආකර්ෂණය වුණාද නැත්නම් එහෙම මොටිවේෂන් එකක් තිබ්බද ඒ කාලේ? නෑ, ඇත්තටම මේ ඩිග්‍රී කරලත් මොකද්ද කරන ජොබ් එක කියලා පොඩි ග්‍රේ මයින්ඩ් එකක් තමයි තිබ්බේ. ඩිග්‍රී එක කරාට පස්සේ මොකක්ද කරන්නේ? හරි ඉන්ස්ටිටියුට් එකෙන් හොයලා දෙයි වගේ මානසිකත්වයකුත් තිබ්බා. හැබැයි ඔක අතරේ මම අර කලින් කිව්වා වගේ මේ අපිට කලින් මම තර්ඩ් ෂයිත් කරලා මේ ඩිග්‍රී එක කරන්න ජොයින් වුණාම මම තමයි බැච් එකේ හිටපු ටිකක් වැඩිමල්ම
පුද්ගලයා. මොකද අපේ කාලේ ඉවර වෙගෙන එනකොට අපේ මං ඒ ලෙවල් 3rd ෂයි එකට ගියාට පස්සේ එතනින් මම ඩිප්ලෝමා එකක් පටන් ගත්තාම අර ෆස්ට් ෂයි මට අවුරුදු 3ක් බාලා ෆස්ට් ෂයි මල්ලිලා නංගිලත් මේ ඩිග්‍රී එක කරන්න එනවා ෆස්ට් ෂයි කරලා ඉවරලා. එතකොට සාමාන්‍ය අවුරුදු 3-4ක ગેප් එකක් තිබ්බා. ඔය ગેප් එක ඇතුලේ මම දැකපු දේ තමයි ඒ ગેප් එකට පස්සේ එන ජෙනරේෂන් එක අවුරුදු 3කට පස්සේ එන ජෙනරේෂන් එකට ටිකක් IT කියන්නේ මොනවද කියලා අයිඩියා එකක් එක්ක තමයි මේ පටන් ගන්න තිබ්බේ. සහ මොනවද කරන්න දෙන ජොබ්ස් කියලා අයිඩියා එකක් එක්ක තමයි ඒගොල්ලෝ පටන් ගන්න තිබ්බේ. හැබැයි මං විශ්වාස කරනවා මම නම් එහෙම පටන් ගත්තේ නෑ කියලා. සහ මේ මොකක්ද වෙන්නේ ජොබ් රෝල්ස් වල මොනවද වෙන්නේ කියලා අයිඩියා එකක් තිබ්බේ නෑ. අතම සෙකන්ඩ් ඉයර් එක 3rd ඉයර් එකට වගේ යනකොට තමයි යම් අයිඩියා එකක් ආවේ. මොකද වෙන්නේ කියලා. එතකොට යොහාන් කිව්වා යොහාන් ඩිග්‍රී එක පටන් ගත්තේ NIBM එක. NIBM එක මම හිතන්නේ ඩිප්ලෝමා එක මුලින්ම කරේ. ඒක ගැනත් අපි විස්තර කරමු. ඩිප්ලෝමා එක කරේ ඇත්තටම මේ 2010 වගේ 2010 3rd ෂයි 2007 ඉඳන් 3rd ෂයි වෙනකන් කරලා ඉවරලා 2011 තමයි මේ හරියටම ඩිප්ලෝමා බැච් එක පටන් ගත්තේ. එතකොට ඕකෙදී ඩිප්ලෝමා එක පටන් ගන්න NIBM එකේ බැච් එකේ මම හිතන්නේ 50ක් විතර හිටියා. NIBM බැච් එකේ 50ක් විතර හිටියා. කිව්වොත් වගේ මම තමයි දෙවෙනියට වැඩිමල්ම ගෙනා හිටියේ. මට වඩා උඩින් අවුරුදු 4ක් වැඩිමල් අයියා කෙනෙක් හිටියා. අදටත් මාත් එක්ක ඉන්නවා. එයා දැන් ලොකු බිස්නස් එකක් කරන කෙනෙක්. මේ හැබැයි එයාට පදනම වුණේ මේ IT ඩිග්‍රී එකක් කරලා මේ IT රිලේටඩ් බිස්නස් එකක් නෙමෙයි කරන්නේ. නමුත් අපි කට්ටිය එකට බන්ච් එකක් විදිහට එකතු වුණා මේ සම වයස් වගේ කට්ටිය. මොකද අවුරුදු 4ක් වැඩිමල් වුණා. එකම ජෙනරේෂන් එකට අයිති කට්ටියක් කියලා මම හිතන්නේ මේ මොකද හිතන පතන විදියයි හැමදේම අපි යම් කිසි දෙයක් ධාරණය කරගන්න විදියයි හැමදේම. එතකොට ඒකෙදී ඩිප්ලෝමා එක කරගන්නකොට මගේ ඔළුවේ හැමතිස්සෙම වැඩ කරේ A level දැන් තුන් පාරක් try කරලා මේ expected result එක ගන්න බැරි වුණා. මේකේ නම් පිස්සු කෙලින්න විදිහක් නැහැ. මේ හේතුව මේ මෙතනින් එහාට අන්තිමට අම්මලා සල්ලි දෙන්නෙත් නැහැ. ඉතින් කියන්න ඕනේ ඇත්තටම මේ කවුරු හරි කියනවනම් මේ වෙන කවුරු හරි කියනවනම් මේ තමන් තනියම ජොබ් එකක් කරලා ඒකෙන් හම්බෙච්ච සල්ලි වලින් තමයි ඩිග්‍රී කරේ නෑ. මම නම් එහෙම නෙවෙයි. ෆුල් ක්‍රෙඩිට් එක දෙන්නේ අම්මටයි අප්පච්චිටයි. මේ ඒගොල්ලෝ රජයේ ජොබ් එකක් කරලා කොහොම හරි ඒ වෙලාවේ වෙනකොට මම හිතන්නේ ඩිග්‍රී එක ලක්ෂ සම්පූර්ණ ඩිග්‍රී එකට යන කොස්ට් එක ලක්ෂ 7ක් විතර. එතකොට අම්මගේ අප්පච්චිගේ ෆන්ඩ්ස් වලින් තමයි මම ඩිප්ලෝමා එක කරන්න පටන් ගත්තේ. ඒකෙදි මගේ ඔළුවේ හැමතිස්සෙම වැඩ කරේ අර හරි මේක නම් වන් ෂොට් ඉවර කරගන්න ඕනේ කියන එක. টොප් රෑන්ක්ස් වලින්ම මේ එක්සෑම්ස් ටික දාලා ඉන්නෝඩේටා අයිසෝජෙන් එකේ මේ ජොබ් එකකට ඇප්ලයි කරලා මට ඒ ජොබ් එක හම්බුණා ඇත්තටම. හම්බුණාට මම ගියේ නෑ. ගියේ නැති හේතුව අර මං ඉස්සලා කිව්වා වගේ හැමතිස්සෙම මගේ ඔළුවේ තිබ්බනේ අර අධ්‍යාපනයට දැන් කමිට් වෙන්න ඕනේ කියලා. ඒ කමිට්මන්ට් එක ඔළුවේ තියෙන නිසා දැන් මේකට ගිහිල්ලා ආපහු මේ වැඩේ ඩීවියේට් වෙයි කියලා හිතලා මේ මයින්ඩ් සෙට් එක අවුට් ෆෝකස් වෙයි කියලා හිතලා මේ මම කරපු වැඩේ කොළඹ ආවා. කොළඹ ඇවිල්ලා මේ බෝඩිමක් හොයාගෙන මාත් එක්ක ආපු තව යාළුවෝ කීප දෙනෙක් හිටියා. ඒගොල්ලෝ දැන් හොඳ තැන්වල ඉන්නවා. මේ කොළඹ ඇවිල්ලා මම සම්පූර්ණ මේ එක්සෑම් එකට ෆෝකස් කරලා එක්සෑම්ස් වලට ෆෝකස් කරලා හයි ඩිප්ලෝමා එක කරා. NIBM එකේ එහෙම තමයි තිබ්බේ කලින් හයි ඩිප්ලෝමා හයි ඩිප්ලෝමා ඩිග්‍රී 2 years කියලා. ඉන්ටර්න්ෂිප් එකක් රික්වයර්මන්ට් එකක් වෙලා තිබ්බේ නෑ අපේ ඩිග්‍රී එකට. සමහරුන්ගේ තියෙනවා ඩිග්‍රී එකේ කම්පල්සරි රික්වයර්මන්ට් එකක් තියෙනවානේ 6 month ඉන්ටර්න්ෂිප් එකක් කරලා ආය අපහු ඇකඩමික් වලට ඇවිල්ලා මම හිතන්නේ දැන් මොරටුවේ IS ඩිග්‍රී එකේ එහෙමත් තියෙනවා 6 month ඉන්ටර්න්ෂිප් එකක් කරන්න ඕනේ. ඒකලා ආය ඇකඩමික් අවුරුද්දක් හරි දෙකක් හරි ඉඳලා තමයි සම්පූර්ණ ක්‍රෙඩිට්ස් ගන්න ඒගොල්ලෝ කම්ප්ලීට් කරන්නේ. එහෙම එකක් මගේ ඩිග්‍රී එකේ තිබ්බේ නැහැ. අපි කරපු ඩිග්‍රී එකේ තිබ්බේ නැහැ. මේ තිබ්බේ entire 4 years මේ ඇකඩමික්. ඊට පස්සේ අපි තමයි ඉතින් ඉන්ටර්න්ෂිප් එකක් හරි ට්‍රේනින් ජොබ් එකක් හරි හොයාගෙන යන්නේ. එතකොට ඉන්ටර්න්ෂිප් එක කියන වචනේ පැත්තක තියලා මුලින්ම ජොබ් එක පළවෙනි ජොබ් එක හොයාගත්තේ ඩිග්‍රී එක කරන කාලෙදිම තමයි.
ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න තව අවුරුදු 1.5ක් තියෙන කාලය වෙනකොට මට හම්බ වුණා ජොබ් එකක් ලින්ක් IT සොලියුෂන්ස් කියලා තිබ්බේ. නම කිව්වත් අවුලක් නැහැ. දැන් ඒ කම්පැනි එක නැහැ. මේක හරි ඉන්ට්‍රස්ටිං කතාවක්. මේ මට ජොබ් ඉන්ටර්විව් එකට කෝල් එක ආවේ මම හිතන්නේ මම Facebook එකේ හරි කොහේ හරි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා ඒ කාලේ Facebook එහෙමත් ලොකුට තිබ්බේ නැහැ. නමුත් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක දාපු කෙනාට chat එකක් දාපුවම CV එක එවන්න කියලා එහෙම තමයි මම මේ කොම්පන්ජි වීදියේ පැත්තේ තමයි මේ බිල්ඩින් එක තිබ්බේ. කම්පැනි එකේ තියෙන බිල්ඩින් එක කියලා රෙන්ට් අවුට් කරලා තිබ්බේ. මේ ෆ්ලෝස් දෙකක් විතර තිබ්බා. අතරම දෙවෙනි ෆ්ලෝ එකට ගිහින් තිබ්බෙත් නැහැ. මේ පළවෙනි ෆ්ලෝ එකට ගියා. පළවෙනි ෆ්ලෝ එකේ පොඩි ඩෙස් පුටු ටිකක් තියලා තිබ්බා. අතරම කම්පියුටර් ටේබල්ස් උත් නෙමෙයි සමහර ඒවා. මම ඉතින් ෆස්ට් එක්ස්පීරියන්ස් එක ජොබ් ඉන්ටර්විව් එකට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා බලන්න. හැබැයි ප්‍රශ්නේ උනේ ජොබ් ඉන්ටර්විව් එක්ස්පීරියන්ස් එකක් ආවේ නැහැ. කවදින්ද වැඩට එන්න පුළුවන් කියලා. එතකොට මං සර්ටිෆිකේට්ස් ටික මේසෙ උඩ තියලා තිබ්බා. කවදින්ද වැඩට එන්න පුළුවන් කියලා ඇහුවා. ඇසෝසියේට් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් මේ පොසිෂන් එකක් තමයි දෙනවා කියලා කිව්වා. එතකොට හරි ඉම්ප්‍රෙස් වුණා. ඉතින් ඇසෝසියේට් කියන වචනේත් හරියටම තේරුම දන්නෙත් නෑ ඒ කාලේ. මේ කමක් නෑ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කියලා තියෙනවා. ඒක ලෙක්චරර්ස්ලා කියනවා ඇහිලා තියෙනවනේ. එතකොට IT ඩිග්‍රී එකක් කරලා යන්න පුළුවන් very common area එකත් සහ role එකත් software engineering කියලා දාන්න නිසා ඉතින් ඒක හරි okay කියලා මාරයි මම impress වෙලා මේ කරපු දේ තමයි හරි thank you මම හෙට ඉඳන් වැඩට එන්නම් කියලා එළියට බහලා මුලින්ම ගෙදරට කෝල් කරලා කිව්වා ජොබ් එකක් හම්බුණා මෙන්නයි කියලා. ඊට පස්සේ ළඟම හිටපු යාළුවෝ කීප දෙනෙකුට කතා කරලා කිව්වා මේ අඩේ මචං මේ ජොබ් එකක් හම්බුණා මේ ඇත්තටම උන්ට මම බොරු කිව්වා මේ ඉන්ටර්විව් එක තිබ්බා ටිකක් අමාරුයි. මේ හැබැයි මේ ගොඩ දාගත්තා. මේ මට ජොබ් එක ඔෆර් කරා මේ ඔය වචන පවා ඉතින් එච්චර මේ ඔෆර් කරා කියන වචන හැම මේ පස්සේ මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරාට පස්සේ නේ ඒ කාලේ ජොබ් එක හම්බුණා මචං වගේ එකක් තමයි කියන්නේ. මේ කොහොම හරි ඊට පස්සේ බෝඩි මේ එනම මේ බෝඩිමට ගිහිල්ලා එන්නම කතාව දැන් ඒක හරි මුලින්ම ජොබ් එක හම්බුනේ ඇත්තටම මේ බන්ච් එකේ හිටපු සෙට් 8ක් 10ක් විතර හිටියා මේ මට හම්බුනේ මේ IT රිලේටඩ් ජොබ් එකක් හම්බුනේ. ඊට අමතරව මල්ලි කෙනෙක් හිටියා ඩයලොග් එකේ වැඩ කරන කස්ටමර් සර්විස් එකේ මේ ඒක යා ඩිග්‍රී ඉවරනකම් කරපු ජොබ් එක. සතියක් විතර ජොබ් එකට ගියා. ඊළඟ සතියේ ඇත්තම සතියක් ගියත් දවස් දෙකක් විතර තමයි ගියේ ඒ සතියේ. ඊළඟ සතියේ ජොබ් එකට යනකොට මේ ඒ බිල්ඩින් එකක් නැහැ. බිල්ඩින් එක නැහැ අතරම මේ වෙච්ච දේ තමයි මේ ඊට පස්සේ මම ජොබ් එකට ගත්ත ඒ බොස්ට කතා කරා. කතා කරපුවම මේ කරන්න දෙයක් නැහැ මල්ලි අර මෙගාපොලිස් එකකට මේ බිල්ඩින් එක කැඩුවා. අපේ රෙන්ට් එකත් මේ ඇඩ්වාන්ස් මනි තාපව දුන්නා. ඔයාලා ගෙදර ඉඳන් මේ ප්‍රොජෙක්ට් එක කරන්න මේ Skype එකෙන් මේ chat කරමු කියලා කිව්වා. ඒ කාලේ මේ Microsoft Teams හරි Zoom හරි මොනවද තිබ්බේ නැහැ. Zoom නම් ඉනිෂියල් ලෙවල් එකේවත් තිබ්බේ නැහැ මම හිතන්නේ. Zoom තිබ්බේ නැහැ. ඔව් Skype එකෙන් තමයි මේ chat කරේ මේ ඊට අමතරව මේ Gmail තමයි use කරේ. සහ ඒ දවස්වල Yahoo mail එකක් මට තිබ්බේ. දැන් ඔය Skype එකෙන් වැඩ කර හිටියට ඒක ඉන්ට්‍රස්ටිං නෑ. ඒ කියන්නේ ජොබ් එකකට යනවා කියන ෆීලිං එක නෑ. ඔව්. ඊට පස්සේ හැබැයි ඉතින් හොඳේ තිබ්බේ අර පාඩම් කරන වැඩ කරගන්න පුළුවන්. වෙලා තියෙනවා. ඔව්. ඔය අතරේ තව මාස 2ක් 3ක් ගිහිල්ලා මට හම්බුණා මේ opportunity එකක් Zenith Business Solutions එකේ implementation engineer vacancy. ඒකත් මගේ යාළුවෙක් කරහා කතා කර ඉන්නකොට එයා CV එක දාලා ඊට පස්සේ මම iTop jobs through apply කරලා අර process එක වෙන්න ඕනේ හින්දා implementation engineer කෙනෙක් විදිහට මම Zenith එකට join වුණා. ඒකේ මම මාස 6ක් විතර වැඩ කරා. මාස 6ක් විතර වැඩ කරද්දී මට ඇත්තටම මේ මගේ මේ working location එක ඔයා දන්නවනේ implementation engineer කෙනෙක් වුණාම මේ client site එකට යන්න ඕනේ. client site එකට ගිහිල්ලා වැඩ කරන්න. ඒතර මම set උනේ මේ ඒවියේෂන් ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රොජෙක්ට් එකකට ඒවියේෂන් එකෙත් එයාපෝට් එකේ තියෙන ඔෆිස් එකේ. ඒකට හැමෝම දන්නවා Zenith එක HR solutions කරන්නේ.
එතකොට HR සිස්ටම් එක ඉම්ප්ලිමන්ට් කරන්න තමයි මම මේ එතනට ගිහිල්ලා මේ ඉම්ප්ලිමන්ටේෂන් එක කරේ මගේ සීනියර්ත් එක්ක. ඒකට හැමදාම උදේට ඔෆිස් එකට ගියපුවාම ෂටල් එකක් හම්බ වෙනවා. ඒ ෂටල් එකේ අපි ගිහිල්ලා කටුනායක ගිහිල්ලා ඒ දවස්වල හයිවේ එක නැහැ. ඔව්. කටුනායක හයිවේ එක මේ කෙලින්ම ගිහිල්ලා මේ අපි මේ සයිට් එකට ගියාට පස්සේ හවස 5ට 5යි කාලට වගේ තමයි ඕෆ් වෙන්නේ. ඉම්ප්ලිමන්ටේෂන් වැඩ සාමාන්‍යයෙන් මාස 6ක් 7ක් ඇදෙනවා. මේක ලොකු ප්‍රොජෙක්ට් එකක්. මේක අහගෙන ඉන්න කට්ටියට ගන්න දෙන්න දේ තමයි අර whatever it is job එක set වුණාට පස්සේ අපි එතනට plug වෙන්න ඕනේ. එතනින් තමයි අපේ skill එක මොකක්ද කියලා අපි හරියටම දැනගන්නේ. නෑ නෑ ඕක මගේ skill එක නෙමෙයි. ඒ නිසා මම ඕකට යන්නේ නැහැ කියලා හිතුවොත් එහෙම අපි ටිකක් පරක්කු වෙනවා ඇත්තටම. දැන් මේ කාලේ එහෙම කොහොමත් කරලා බෑ. අනිවාර්යයෙන්. set වෙන්නේ මොකක්ද? අපි apply මොනාරි apply කරන momentum එකේ ඉන්නකොට අපිට මොකක්ද set වෙන්නේ? ඒක දැනට ප්‍රශ්නයක් නෑ වගේ හිතෙනවනම් අනිවාර්යෙන් යන්න ඕනේ. හේතුව තමයි ගැප් එක ෆිල් කරන්න ඕන තරම් වාකිය වගේ අර යුනිවර්සිටි වලින් කී දෙනෙක් අවුට් වෙනවා 10000ක් 20000ක් අතර ප්‍රමාණයක් අවුට් වෙනවා. ඉතින් ඕකේ තමයි අපි කම්පීට් කරන්න ඕනේ. ඒකෙදි මට සෙට් වෙන්නේ මොකක්ද? ඒක ඕකේද කියලා වැඩිපුර හිතන්න හොඳ නැහැ මේ ඉනිෂියල් කෙනෙක්. ඒක මොකක් හරි කමක් නැහැ පටන් ගන්න ඕන. ඒක මගේ ස්කිල් එක නෙමෙයි නම් ඕන තරම් ඔපචුනිටිස් ඊට පස්සේ හොයන්න පුළුවන්. මොකද ඔයාට නිකන් වැඩ ගන්න හැනේ කොහොමත්. ඔව්. සැලරි එකක් එනවා. ඒ සැලරි එකෙන් පෝෂන් නැගිතුරු කරගන්න එක මොනවා හරි හයි ස්ටඩි එකක් තමන් අප් ස්කිල් කරගන්න එකක් මොනවා හරි කරගන්න පුළුවන්. ඒ හැමදේම කරගන්න පුළුවන්. දැන් ඔය කාලේදී මං ඔය ජොබ් එකට යන කාලේදී එහෙම දේවල් කම්පිටිෂන් එකක් ලොකුවට තිබ්බේ නෑ. টপ ජොබ්ස් එකේ බලුවොත් ඕන තරම් වේකන්සිස් තියෙනවා. මේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න එක තිබ්බා. නමුත් ඔපචුනිටි එක නැති වෙයි මේකට කොහොම හරි යන්න ඕන වගේ එකක් ෆීලිං එකක් තිබ්බේ නැහැ ඇත්තටම. ඔව්. පසු කාලීනව මට තේරුණා හැබැයි ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක කියන එක කවුන්ට් එද්දි මුලින්ම පටන් ගන්න එක හොඳයි කියලා. ඒක කියන්න හේතුව ඇත්තටම මේ මම ඔය කියවන හයිවේ එක තිබ්බේ නැහැ කියලා. ඔව්. හයිවේ එක තිබ්බේ නැති නිසා 5ට ඕෆ් වෙලා මට ඒ දවස්වල ලෙක්චර්ස් තිබ්බේ මේ නුගේගොඩ. ඉස්සර NSBM එක තිබ්බේ මේ ඔය ග්‍රීන් යුනිවර්සිටි එක නෙමෙයි. නුගේගොඩ දැන් ඔය පික්මි එක තියෙන බිල්ඩින් එකේ තමයි NSBM එක තිබ්බේ. ලෙක්චර්ස් 5ට පටන් ගන්නේ. අනිවාර්යෙන් ලෙක්චර්ස් එන්න ඕන ෆීලිං එකක් තිබ්බා. මොකද ඒ දවස්වල මේ ලෝකල් ලෙක්චරර්ස්ලා විතරක් නෙමෙයි හිටියේ. NSBM එකෙන් මේ මම අයිරිෂ් ඩිග්‍රී එකක් අයර්ලන්ඩ් ඩිග්‍රී එකක් කරලා ඉන්නේ. ඒකට අයිරිෂ් ලෙක්චරර්ස්ලා ආවා. ඒකට ඒ එක්ස්පෝෂර් එක ගන්න ඕන කියන ෆීලිං එකත් එක්ක ඒගොල්ලොත් එක්ක මූව් වෙලා මේ ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක ඒගොල්ලන්ගේ දැනුම අපි ගන්න ඕන කියන ෆීලිං එක තිබ්බ නිසා හැමතිස්සෙම ලෙක්චර්ස් එන්න ඕන කියන අයිඩියා එක තිබ්බා. එතකොට අයිඩියා එක තිබ්බට 5ට ලෙක්චර්ස් පටන් ගන්නවා. මම කටුනායකෙන් ඕෆ් වෙන්නේ 5ට. ඒතකොට කාලේ හරහා ගියත් තප්පරයක් දෙකක් එහා මෙහා වෙන්න පුළුවන්. එතකොට කොහොමද ඕකට යන්නේ කියන ප්‍රශ්නේ ඉද්දි ආයෙත් මට මතක් වෙනවා අර A level commitment එක කරගන්න බැරි වුණා. A level commitment එක නැති නිසා හරි රිසල්ට් එක ආවේ නැහැ. දැන් ආයෙ මේකටත් එන්න යන්නේ ඒකද කියලා. අවුරුද්දයි මාස දෙකක් වගේ තිබ්බේ. එතකොට ෆයිනල් මේ තීසිස් එක දක්වා තිබ්බ කාලේ ඒවට මෙන්ටර්ෂිප් එහෙම ඔක්කොම ගන්න වෙන්නේ ලෙක්චරර්ස්ලත් එක්ක මූව් වෙලා හිටියොත් සහ සීනියර්ස්ලත් එක්ක හිටියොත්. ඉතින් මම ඩිසයිඩ් කරපු දේ තමයි ජොබ් එකෙන් අයින් වෙනවා කියන එක. එතකොට ඒ වෙලාවේ මාව රෙකමන්ඩ් කරපු අයියටයි එතකොට යාළුවටයි ඒ වෙලාවේ මේ මම දුන්න උත්තරේ තමයි මේ ඩිග්‍රී කම්ප්ලීට් කරගන්න වෙනවා. මේ නැත්තම් ගෙදරට යන්න විදියක් නැහැ කියන එක. ඒකෙදි මම හිතනවා ඒක ඒ වෙලාවේ හැටියට මම ගත්ත හොඳ තීරණයක්. මොකද ඩිග්‍රී එක හරියට කරගත්තා. හැබැයි ඒත් එක්කම වෙච්ච අවුල තමයි අද කාලේ කට්ටියට ඒක පොඩ්ඩක් බැලන්ස් කරගන්න පුළුවන්. ස්ටුඩන්ට්ස්ලාට ඒක පොඩ්ඩක් බැලන්ස් කරගන්න පුළුවන්. වෙච්ච අවුල තමයි මම අර ජොබ් එකෙන් අයින් වෙලා අවුරුදු 2ක විතර ඉන්ඩස්ට්‍රි ගැප් එකක් තිබුණා. මේ ඩිග්‍රී එක ඉවර කළා මම ඉවර කරන්න ඔන්න මෙන්න තියෙදි තමයි මට සෙලින්කෝ IT ඩිපාර්ට්මන්ට් එකේ ජොබ් එක හම්බුනේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් විදියට. ඒකෙදි මම අර ගත්ත ඩිසිෂන් එක වැරදි කියනකට වඩා ඩිසිෂන් එකේ තියෙන ඩ්‍රෝබැක් එක මොකක්ද කියලා කිව්වොත් අර ඉන්ඩස්ට්‍රි ගැප් එක මට මේ ෆිල් කරගන්න තාමත් බෑ. ඒ කියන්නේ අවුරුදු මාස 6ක් වැඩ කරලා තිබ්බා. මාස 6ේදී මම ජොබ් එකෙන් අයින් වුණා ඉම්ප්ලිමන්ටේෂන් ඉන්ජිනියර් කෙනෙක් විදියට. එතන ඉඳන් අවුරුදු 2ක් ගියා මට මේ
ඩිග්‍රී එක පාර්ට් ටයිම් තිබ්බත් ජොබ් එකක් හොයාගන්න. ඒක සමහරට අර අපි කියන ට්‍රාන්සිෂන් පීරියඩ් එකේ වෙන්නේ නැති. කම්පිටිෂන් එක ඇවිල්ලා එහෙම පීරියඩ් එකක් වෙන්නේ නැති මට ජොබ් එකක් හොයාගන්න කල් ගියේ සහ I think ඇප්ලයි කරන විදියවත් හරියට එහෙම දන්නේ නැහැනේ අපි. එතකොට ඒව ගැන කියලා දෙන්නත් කවුරුත් හිටියේ නැහැ. කියන්නේ හිටියත් ඒ මනුස්සෙන්ගෙන් අහන්න දෙරෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක මං හිතන්නේ මේ මට විතරක් නෙමෙයි ගොඩක් කට්ටියට තිබ්බ දෙයක්. හැබැයි ඔය අතරේ හිටිය හැමදේම හොයාගෙන යන කෙනෙක්. යන කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හිටියා. ඒගොල්ලෝ හොඳ ජොබ්ස් හොයාගෙන ගියා. මට පස්සේ සෙනිඩ් එකට ජොයින් වෙච්ච කට්ටිය ඉන්නවා. මගෙන් ඇහුවා කොහොමද මචං සෙනිඩ් එකේ ජොබ් එක කරන ගමන් ඩිග්‍රී කරේ කියලා. ඉතින් මං කිව්වේ ඩිග්‍රී කරන ගමන් සෙනිඩ් එකේ ජොබ් එක කරේ නෑ. ජොබ් එකෙන්ම මයින් වුණා. ඊට පස්සේ මේ හැබැයි ඒගොල්ලන්ගෙන් අහන්න හම්බුණාම සෙනිඩ් එකේ මේ වගේ ඔපචුනිටිස් හම්බුණා. සමහරු පිටරට සෙනිඩ් එකේ පිටරට තියෙන ප්‍රොජෙක්ට්ස් වලට ගියා. ඉතින් පොඩි දුකක් එක්ක අනිත් පැත්තෙන් සතුටක් තිබ්බම ඩිග්‍රී කම්ප්ලීට් කරා කියන. අතන ඊළඟට මේ කැරියර් ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මොකද සෙලින්කෝ එකේ ජොබ් එක පටන් ගන්න මාසෙකින් මට කන්වර්සේෂන් එක තිබ්බා. කන්වර්සේෂන් එක ඉවර වෙලා ආපහුත් මං වැඩට ගියේ. මොකද මේ ඒ දවස්වල මේ මයිග්‍රේෂන් එකක් තිබ්බා. ඒ වැඩවලට යන නිසා සහ මේ ඔය සෙලින්කෝ කියන්නේ ඉන්ෂුරන්ස් කම්පැනි එකක්. ඒක ඇතුලේ ඉන්ටර්නල් IT ඩිපාර්ට්මන්ට් එකේ හැමතිස්සම ගොඩක් කට්ටිය වැඩ කරද්දි මේ කමිට් වෙනවා මේ වැඩවලට. එතකොට රෑ ඉන්න එක හවස ඉන්න එක ඒක සාමාන්‍ය දෙයක්. එතකොට මමත් කරපු වැඩේ අම්මලා ඇවිල්ලා හිටියා කන්වර්සේෂන් එකට මේ ජොබ් එකට ගිහින් මාසෙයි. එතකොට කමිට්මන්ට් එක එතනත් මම දෙන්න ඕන. මොකද දැන් අර කමිට් වෙනවා කියන මොමන්ටම් එක ඇවිල්ලා තිබ්බේ. මොකද ඩිග්‍රී එක ඩිප්ලෝමා එක හයි ඩිප්ලෝමා එක ඔක්කොම පිළිවෙලින් කම්ප්ලීට් කරගෙන ඇවිල්ලා පොඩි ඔළුවට තිබ්බ අයිඩියා එකක් දෙයක් හරියට බහලා කරොත් විතරයි ඒකෙන් Tamanට ප්‍රතිඵලයක් එන්නේ. නැත්තම් ඒකට වැඩකුත් නැහැ Tamanට වැඩකුත් නැහැ කියන එක. කොහොමාරි මේ ඔය කාලෙදී මේ මම ජොයින් වුණේ ට්‍රේනී software developer කියලා. ඊට පස්සේ ට්‍රේනී software engineer වුණා. පදන්න නර කෝපරේට් ෆීල්ඩ් එකේ non IT firms වල designation ලොකුවට maintain වෙන්නේ නැහැ. හැබැයි සෙලින්කෝ IT ඩිපාර්ට්මන්ට් එක කියන්නේ හොඳ opportunities තියෙන තැන. opportunities තියෙන තැනක් කියලා කියන්නේ tech lead කෙනෙක් එක්ක වැඩ කරලා scrum team එකක් එක්ක වැඩ කරලා එහෙම නෙමෙයි. තමන්ට ඕන තරම් free environment එක තියෙනවා research කරලා තමන්ම research කරලා ඉගෙන ගන්න. ඒක නිකන් හරියට මේ තමන් control frame එකකට වැටෙනවා. උදේ 8:05 ඇතුළත වෙන මොකුත් වැඩක් කරන්නත් නැහැ. Google search කරලා හරි කොහොම හරි කරලා ඇතුලේ තියෙන රික්වයර්මන්ට් එකක් කරලා දෙන්න තමයි තියෙන්නේ. එතකොට ඒකෙදි මේ සුපීරියර් කෙනෙක් අපිට දෙනවා ඇඩ්වයිස් එකක් මේක PHP වලින් කරන්න හරි මේක C# වලින් කරන්න හරි කියලා. Oracle database එක තමයි මේ මේන්ම තිබ්බේ අපේ core system එකේ insurance එක. ඉතින් ඕවා මේ ඔක්කොම අතපත ගන්න හම්බ වෙනවා. හැබැයි software development company එකකට ගියොත් එක specific area එක විතරයි අපිට සමහරවිට වැඩ කරන්න වෙන්නේ. හැබැයි සෙලින්කෝ එකේ වැඩ කරද්දී database backup ගන්න ඒවා මේ එතකොට networking පැත්ත development පැත්ත ඔය හැම පැත්තම පොඩ touch වෙනවා. සහ project management පැත්තත් touch වෙනවා. ඉතින් සෙලින්කෝ එක තමයි ඇත්තටම මගේ හරිම ආරම්භය සහ turning point එක create කරත් සෙලින්කෝ එකම තමයි. සෙලින්කෝ එකේ කලින් හිටපු boss Mr. Bonnie Fernando එයා දැන් ජීවිතුන් අතර නැහැ. එයාට full credit එක දෙන්න ඕන මම මේ අද ඉන්න තැනට. සහ at the same time credit එක දෙන්න ඕනේ දැන් මේ වෙලාවෙත් ඉන්න මේ සෙලින්කෝ එකේ IT department එකේ head Mr. Amilට. හේතුව මේ ඒගොල්ලෝ තමයි opportunities create කරේ මේ දේවල් හොයාගෙන ගිහිල්ලා මේ අර ඒ free research zone එක ඇතුලේ වැඩ කරලා මොනවා හරි output එකක් මේ සෙලින්කෝ එකට value එකක් දෙන්න. ඒකෙදි මට හම්බ වුණා පරණ payroll system එක revamp කරන්න. සහ ඒකට පරණ එකට support එක දෙන ගමන් අරක parallelly මේ development එක කරන්න. ඩිවලොප්මන්ට් එක කරන එකට ફોකස් කරනවට වඩා මගේ අර කලින් හිටපු ඉම්ප්ලිමන්ටේෂන් ඉන්ජිනියර් මාස 6ක්
HR මේ පේරෝල් සිස්ටම් එක්කනේ මම හිටියේ. ඔව්. එතකොට ওই අයිඩියා එක තියෙන නිසා ගිහින් බලපුවම ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකට ඒක කරලා දෙන්නේ සෙනිඩ් එකෙන්. ඒක තමයි මගේ ඇත්තටම කිව්වොත් හරිම ටර්නින් පොයින්ට් එක වෙන්නේ. ඔව්. මොකද සෙනිඩ් එකෙන් කරලා දෙන්නේ දැන් සෙනිඩ් එකේ සපෝට් එක නැති වෙලා තියෙනවා සිස්ටම් එකට. මොකද ඔය මං කියන්නේ 2015 වෙන්නේ. 2008 තමයි සෙනිඩ් එකෙන් සිස්ටම් එක ගන්නේ සෙලින්කෝ එක. ඔව්. ඒතකොට 2008 ඉඳන් 15 වෙනකන් අවුරුදු 7ක් සපෝට් එක ගිහිල්ලා සපෝට් නැති වෙන්න තැනට ආවට පස්සේ තමයි සැලකිය යුතු බජට් එකක් තිබ්බා. කියන්නේ ටිකක් මේ බජට් මේ IT ඩිපාර්ට්මන්ට් එකේ බජට් එකට දරා ගන්න බැරි ලෙවල් එකේ බජට් එකක් දාලා තිබ්බහම මගේ බොස් කියන්නේ මේ වෙලාවේ ජීවිතුන් අතර නැති මිස්ටර් බොනි ෆර්නැන්ඩෝ මං ගාවට ඇවිල්ලා කිව්වා යෝහන් වගේ CV එකේ තිබ්බා සෙනිඩ් එකේ වැඩ කරා කියලා බැරිද මේකේ සපෝට් එක කරගෙන යන්න එහෙම කියලා. ඊට පස්සේ මම කරපු දේ තමයි මේ self study period එකක් ඉල්ලා ගත්තා. ඔව්. මිස්ටර් බොනිගෙන් self study period එක ඇතුලේ මම කරේ ඇත්තටම මම අතන ඉම්ප්ලිමන්ට් කරපු එකමද මෙතන තියෙන්නේ කියලා බලපු එක. මොකද 2008 නේ සෙලින්කෝ එක සිස්ටම් එක කරන් තියෙන්නේ. ඒ කියන්නේ මම A level second shy කරන කාලේ. ඔව්. එතකොට මම සෙලින්කෝ එකට 2015. එතකොට ඔය අවුරුදු 7 ඇතුළත මොනවද වෙලා තියෙන වෙනස්කම් එතකොට මම සෙනිඩ් එකේ වැඩ කරන්න යන්නේ 2012 13 කාලේ. එතකොට දැන් මම කියන අවුරුදු ગેප් එකක් අවුරුදු දෙක ગેප් එකකුත් තිබ්බා කියලා. ඔව්. ඔව ඔක්කොම බලපුවාම පොඩි වෙනසක් තිබ්බා සිස්ටම් එකේ. හැබැයි මට ඒක ලර්නින් කර්ව් එක පොඩි. මොකද මම කලින් මේ මගේ බොස් එක්ක මේ සෙනිඩ් එකේ බොස් එක්ක වැඩ කරලා තිබ්බ නිසා. ඊට පස්සේ මම කිව්වා මට සිස්ටම් එක ඩෙවලොප් කරන එක හැරුණකොට සපෝට් එක දෙන්න පුළුවන්. ඔව්. සහ අලුතෙන් ඩෙවලොප් කරන දේවල් වල රික්වයර්මන්ට් ගැදරින් ඒ දේවල් ඔක්කොම මට කරන්න පුළුවන් කියලා. ඔතනින් තමයි පොයින්ට් එක ක්‍රියේට් වෙන්නේ මේ මම BA කෙනෙක්ද කියලා මමම මගෙන් ප්‍රශ්න කරන තැනට එන්නේ ඕකෙදි. ඉතින් මම හිතනවා එතනදී තමයි මම තේරුම් ගත්තේ මම ඩෙවලොපර් කෙනෙකුට වඩා BA කෙනෙක් එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් කියන රෝල් එක තමයි මට වඩාත් ගැලපෙන්නේ කියලා. එතනින් පස්සේ ඔයා මූව් වෙනවා තව කම්පැනි එකකට ඒක ගැන කතා කරමු. ඔව් ඇත්තටම දැන් ඔය ප්‍රොජෙක්ට් එක කරන කාලවකවානුවේ ඒ කියන්නේ පේරෝල් සිස්ටම් එක රිවැම්ප් කරන කාලවකවානුවේ මට ප්‍රොජෙක්ට් එක දීපු මගේ මේ සුපීරියර් බොස් මේ රිටයර් වෙනවා. රිටයර් වෙන කාලෙම මම මගේ MBA එක පටන් ගන්නවා. මාස්ටර්ස් එක පටන් ගන්නවා. පටන් අරන් ඒක ඇත්තටම අවුරුදු දෙකකින් ඉවර වෙනවා. මම ඔය දැන් කියන්නේ 2018 19 කාලේ. මම මැරි කරන්නේ 2017. ඔය මැරි කරන්න කලින් වගේ මම MBA එකත් ඉවර කරගන්න. ඊට පස්සේ MBA එක කරන අතර වාරේ MBA එකේ ලෙක්චරර්ස් ලගෙන් ඉන්ෆ්ලුවන්ස් එනේ වයි ඒගොල්ලන්ගෙන් දැනගන්න හම්බෙන දේවලුයි. මේ දැන් ජොබ් එකේ මම මේ සිස්ටම් එකක් ප්‍රොජෙක්ට් මැනේජ් කරගෙන යන ඒවයි හැමදේම මැප් කරලා බලපුවාම මගේ රෝල් එක BA කෙනෙක් කියන එක මම අඳුරගෙන මම BA රෝල්ස් වලට ඇප්ලයි කරන්න පටන් ගත්තා. හැබැයි ඇප්ලයි කරන්න පටන් ගත්තට අර මේ මැරි කරාට පස්සෙත් පොඩි තියෙනවනේ කාලවකවානුවක් අපි ෆැමිලි ලයිෆ් එකට ප්‍රමුඛතාවය දෙන්න ඕන. එතකොට ඔන්න හිතෙනවා ජොබ් එක පොඩ්ඩක් මේ ජොබ් එකේ කම්ෆර්ටබල් සෝන් එකේ ඉන්න ඕන කියලා. එහෙම අවුරුද්දක් දෙකක් තුනක් ගියා. ඊට පස්සේ කොවිඩ් ආවා. මේ ඒ අතරේ ෆැමිලි එකට වෙන ඇඩිෂන්ස් එනවා. ඉතින් ඒවත් එක්ක මේ කමිට්මන්ට් එක සහ මේ ෆෝකස් එක වෙනස් වුණා. එහෙනම් අවුරුදු 5 අමාරක්ම මම සෙලින්කෝ එකේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් විදිහට තමයි හිටියේ. අර ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් එක ඇතුලේ කරත් මගේ ඩෙසිග්නේටඩ් සොෆ්ට්වෙයාර් ඉංජිනේර. මේ හැබැයි ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් එක තමයි 2017 ඉඳන් 20 විතර වෙනකන් අවුරුදු 3ක කාලයක් ඇතුලේ කරේ. අර තව මල්ලිලා හිටියා මේ ඩෙවලොප් කරන. එතකොට ඒගොල්ලෝ ඩෙවලොප් කරන ඒවා account staff එකට ට්‍රේනින් දෙන ඒවා. එතකොට ප්‍රසන්ටේෂන් කරන ඒවා කන්වින්සිං negotiation stakeholder management ඔය හැමදේම මේ ඩෙසිග්නේෂන් එක වෙනස් වුණත් ඒක ඇතුලේ ඉගෙන ගත්තා. ඔය අහපු ප්‍රශ්නෙට ගියොත් මූවමන්ට් එක එන්නේ එතනින් මට ඔපචුනිටි එකක් හම්බ වෙනවා සෙලින්කෝ එකේ ඉඳලම ගිය මල්ලි කෙනෙක් LOLC ජෙනරල් ඉන්ෂුරන්ස් එකේ BA කෙනෙක් විදිහට ගියා.
එයා මාව රෙකමන්ඩ් කරලා තිබ්බා මේ පොසිෂන් එකට. එතකොට ඇත්තටම මේ සෙලින්කෝගේ බොස් මුලින් කැමති වුණේ නැහැ. දැන් ඉන්න අපි අමිලය කියලා කියන්නේ අමිලය කැමති වුණේ නැහැ යනවට. මොකද මං ඒ වෙලාවේ මං හිතනවා මං සෙලින්කෝගෙන් අයින් වුණේ මගේ පීක් එකේ කියලා. නමුත් ඒක මම මේ ඩිසිෂන් එක ගත්ත හේතුව මම අර ඩෙසිග්නේෂන් එක ඇතුලේ කොටු වෙලා වෙන වැඩක් කර කර හිටියොත් එතනම ෆ්‍රේම් වෙයි කියලා පොඩි බයක් තිබ්බා. ඒ නිසා තමයි මම ඩෙසිග්නේෂන් එකක් හොයාගෙන ගියේ අර මට තියෙන පැෂන් එක සහ ස්කිල් එක දෙක ටික මැප් කරගන්න පුළුවන්. BA රෝල් එක හම්බ වුණා LOLC එකේ. ඒක මම කියන්නේ මගේ තනිකර ස්කිල් එකෙන් මේ ඉන්ටර්විව් එකට ගිහිල්ලා මම හොඳට ෆේස් කරපු නිසා කියලා ඒ ටික කරා. නමුත් හැමතිස්සෙම ඉන්ඩස්ට්‍රි එකේ අපි රැපෝ එකක් හදාගන්න එකේ වැදගත්කම තියෙන එක. හොඳ තැනකට රස්සාවකට යන්න නම් හොඳ තැනක ජොබ් එකක් ගන්න නම් අපි කනෙක්ෂන්ස් හදා ගන්න ඕනේ. කනෙක්ෂන්ස් හදාගන්න එකේදී අපි කියන්නේ මේ හැම වැඩේටම ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ එහෙම නෙමෙයි. අපි කතා කරන විදිහෙන්ම මිනිස්සු අපි ගැන තේරුම් ගන්නවා. ඒකෙදී ඒගොල්ලෝ අපිට තියෙන ස්කිල් ලෙවල් එක උනත් අයිඩෙන්ටිෆයි කරගන්නවා පොඩි චූටි කතා බහකින්. ඉතින් මං හිතනවා මට හම්බුනේ ඒ විදිහට LOLC ගේ ජොබ් එක කියලා. හැබැයි මං පොඩි වැරදි වැඩක් කරා LOLC එකට මේ මං අවුරුද්දකින් වගේ අයින් වුණා. අවුරුද්දේම අයින් වෙන්න හේතුව කොවිඩ් කාලේ රටේ තිබ්බ ප්‍රශ්නයි ඔක්කොමත් එක්ක තිබ්බ හොඳ මේ ට්‍රෙන්ඩ් එකක් නේ work from home කියන එක. ඒකට work from home එක ගොඩක් encourage කරලා මේ තිබ්බා ඩයලොග් එකේ. ඩයලොග් එකේ නමුත් මට ඔපචුනිටි එක ආවේ Syncat Technology කියලා outsourcing company එකකින්. vacancy එක තියෙනවා මට head hunting එකක් තමයි ආවේ අත්‍තරම මේ LinkedIn එක through. Syncat එක තමයි මගේ ඊළඟ turning point එක. ඒක LOLC එක තමයි first turning point එක මේකෙදි මොකද්ද? BA role එකක් විදිහට පටන් ගන්න එක. එතකොට මම business system analyst කියලා තමයි රෝල් එක පටන් ගත්තේ. හැබැයි මාස 6ක් ගියාට පස්සේ මම අවුරුද්දකින් අයින් වුණාට මාස 6ක් යනකොටම probation year එකෙදිම මම senior BA promotion එකක් හම්බුණා. ඒක හම්බ වෙලා මාස කිහිපයකින් තමයි මම ඇත්තටම අයින් වුණේ. මට senior BA රෝල් එකක්ම තමයි ඩයලොග් එකේ හම්බ වුණේ. එතකොට ඒ දවස්වල මගේ ඩිසිෂන් එක ගන්න හේතුව ඔක්කොම කියන එකට අමතරව මම ෆැමිලි කමිට්මන්ට් එකක් නිසා මට work from home කරන එක වැදගත් කියලා හිතිච්ච පොඩි කාල සීමාවක් එක. හැමෝටම ලයිෆ් එකේ අර ස්මූත්ලි හැපි පාත් එකේ යන්නේ නැහැනේ. අනිවාර්යයෙන්. ඒ වගේ සිටුේෂන් එකක හිටියා මම. ඒකෙදි මට ලොකු බෙනිෆිට් එකක් වුණා work from home job එකක් කියන එක. ඒ නිසා තමයි මම ඇත්තටම සිලෙක්ට් කරගත්තේ. සැලරි එකත් ලොකු ગેප් එකක් නැහැ. රුපියල් 10000ක විතර ગેප් එකකින් තමයි මම ඒ ජොබ් එකට ගියේ. ඩයලොග් ගේ ජොබ් එකට ගියේ. through Syncat Technology. එතකොට ඒකේ මම හිටියේ CRM system එකේ senior BA විදියට. ඒකේ මම අවුරුදු 2.5ක් 3ක් විතර කමිට් කරා. ඔව් ඊට පස්සේ අපි PO කියන තැනට ට්‍රාන්සිෂන් වෙන ගමන අපි කතා කරමු. ඉතින් ඒක මම හිතනවා මොකද වැදගත් වෙන්නේ නැති PA-වරෙන් PA-වර කොහොමද වහන්නේ තැනට ආවේ කියලා. ඕකේද BA කෙනෙකුට මේ යන්න පුළුවන් පාත් කීපයක් තියෙනවා. මම ඕක ස්ටඩි කරා හිමීට ඉන්න ගමන් ඩයලොග් එකේ මගේ ඊළඟ ස්ටෙප් එක මොකක්ද වෙන්න ඕනේ කියලා. එතකොට ඒකෙදි මම මේ බැලුවා BA කෙනෙක් බිස්නස් ඇනලිස්ට් කෙනෙක් සාමාන්‍යයෙන් ඊළඟට ඒ ප්‍රොඩක්ට් එක ඇනලයිස් කරාට පස්සේ ඒකේ එක්ස්පර්ට් කෙනෙක් වෙනවා. එක්ස්පර්ට් කියන්නේ ඒකේ ඒ ප්‍රොඩක්ට් එකේ ඕනර්. එහෙම පාත් එකක් තියෙනවා. අනිත් පැත්තෙන් බිස්නස් ඇනලිස්ට් කෙනෙකුට ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔව්. හේතුව තමයි බිස්නස් එක ඇනලයිස් කරලා තියෙනවා. සහ ඩෙව් ටීම් එක හරි ඒ ස්ක්‍රම් ටීම් එක වැඩ කරන්නේ කොහොමද කියන එක දන්නවා. ඩිලිවරීස් කරන්න පුළුවන් කොහොමද කියලා දන්නවා. එතකොට ඩිලිවරි මැනේජර් කෙනෙක් වෙලා ඩිලිවරි මැනේජර්ගේ නෙක්ස්ට් ලෙවල් එක ප්‍රොජෙක්ට් මැනේජර් කියන පාත් එක තියෙනවා. මේ පාත් එක වෙනස් වෙන්න පුළුවන්. සමහරු මේකට විරුද්ධ වෙන්නත් පුළුවන්. මොකද හේතුව මේක මේ මගේ පර්ස්පෙක්ටිව් එකෙන් කියන දෙයක් ඇත්තටම. මොකද මම ඒ වෙලාවේ දැකපු පාත් ටික තමයි මම ඔය කියන්නේ. සහ මම ඔය BA forums වල ඉඳලා තියෙනවා මේ ගොඩක් වෙලාවට global BA forums වල ඉඳලා මම online podcast අපිට mic එක on කරන්න බෑ. ඇත්තටම LinkedIn එකේ තියෙන ගොඩක් මේ global podcast වල 1000 2000 සමහරට 10000ක් විතර මේ ඉන්න audience එක
BA පැනල් එකක් කතා කරන දේවල් එහෙම මං එන ඉන්ට්‍රස්ටිං විදියට මං අහගෙන හිටියා. ඒකේ තිබ්බ ඔය මේ BA certifications කොහොමද IIBA certification එක කොහොමද ගන්නෙ ඒව ගැන පොඩි ඩ්‍රීම් එකක් ආවා මේ කොහොමද කරන්න කියලා. හැබැයි ප්‍රොඩක්ට් ඕනර් කියන රෝල් එක ඩයලොග් එක ඇතුලේ ප්‍රොඩක්ට් ඕනර්ස්ලා මට හම්බ වෙනවා. ඒගොල්ලෝ හැමතිස්සෙම ඩයලොග් එක ඇතුලේ හිටපු ප්‍රොඩක්ට් ඕනර්ස්ලා බිස්නස් ඔරියන්ටඩ් ප්‍රොඩක්ට් ඕනර්ස්ලා. බිස්නස් එක පැත්තෙන් තමයි ඒගොල්ලෝ ප්‍රොඩක්ට් ඕනර්ස්ලා වෙලා හිටියේ non technical. ඒගොල්ලන්ට ටෙක්නිකල් නෝ හව් එක එන්නේ ස්ක්‍රම් ටීම් එකත් එක්ක ඇටච් වෙලා ඉද්දි. මට උතන බෙනිෆිට් එකක් තිබ්බා. ඔය දෙක බිස්නස් එකයි ස්ක්‍රම් ටීම් එකයි බ්‍රිජ් කරද්දී රික්වයර්මන්ට් එක ඇනලයිස් කරලා feasibility study එක කරන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. හේතුව මම SC කෙනෙක් විදිහට ඉඳලා BA කෙනෙක් විදිහට ඉඳලා පළපුරුද්දක් තිබ්බා. ඩෙවලොපර් කෙනෙකුට කරන්න පුළුවන් මොනවද? QA කෙනෙකුට මේක QA කරලා දෙන්න පුළුවන් කොයි වෙලාවෙද? ඔය හැමදේම ගැන මට පොඩි නෙමෙයි අතන ලොකු අයිඩියා එකක් තිබ්බා. ඒක මං හිතනවා බෙනිෆිට් එකක් වුණා මට මේ ප්‍රොඩක්ට් ඕන එක්ක කතා බහ කරලා BA රෝල් එක කරගෙන යන්න. එතකොට මම දැකපු දේ තමයි ප්‍රොඩක්ට් ඕන කෙනෙක් වුණොත් මම මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නෙත් නැහැ. ඒ කියන්නේ දැන් ඉන්න මම දකින ප්‍රොඩක්ට් ඕන ටෙක්නිකලි ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා. to a certain level technical dependency එකක් තියෙන හැමතිස්සෙම හැමදේම අහන්න ඕනේ. API documentation එකක් කියවලා ඒකේ එන response එක බලලා තේරුම් ගන්න පුළුවන් හැකියාවක් business level product owner නැහැ. හැබැයි මට ඒක තිබ්බා. ඕක ඇත්තට මම වාසියක් කරගෙන මම product owner කෙනෙක් විදිහට ඉස්සරහට යන්නේ කොහොමද කියලා හොයන්න පටන් ගන්නකොට Intrepid travel කියන company එකේ opportunity එකක් තිබ්බා. opportunity එකට LinkedIn එක through ගිහින් බලපුවම මගේ badge එකේ හිටපු යාළුවෙක් ඉන්නවා. ඉතින් ආයේ badge එකේ හිටපු යාළුවට කතා කරලා මේලා නම කිව්වත් කමක් නැහැ අසිත්ට කතා කරලා කිව්වම අසිත්ට CV එක දුන්නාම අසිත් recommendation එකක් දීලා ඒ job එකේ interviews වල ගිහින් මම හරි ලේසියෙන් කිව්වට මේක ටිකක් දිග පාත් එකක්. ඉතින් interview process එකේ ගිහිල්ලා කවුරු හරි recommend කරාට සාමාන්‍යයෙන් තියෙන කවුරුත් recommendation එක දුන්නාම එයාගේ culture එක okay කියලා තමයි සහ මේ best fit කෙනෙක් කියලා recommendation එකක් තියෙනවා. කවුරු හරි දැන් මේක අහගෙන ඉන්න හැමෝටම කොහේ හරි වැඩ කරන අයියලා අක්කලා ඇති. ඒගොල්ලන්ට CV එකක් දුන්නාම මේ ගොඩක් වෙලාවට අපිට උනත් තිබ්බ දේ ඉස්සර CV එකක් දුන්නාම මේ හිතන්න පුළුවන් හරි දැන් වැඩේ වෙනවා කියලා. නමුත් ඇත්තටම කම්පනීස් වල වැඩ කරනකොට තමයි දන්නේ අර CV එකක් අපේ අතට ආපු පමණින් අපිට ඒක HR එකට දීලා එතනින් එහාට කන්වින්ස් කරන්න අපි මොන සීනියර් රෝල් එකේ හිටියත් ටිකක් අමාරුයි. මොකද අර අපි එයාටම ඉන්ට්‍රස්ට් එයාව ගන්න එකට ඉන්ට්‍රස්ට් කියන එක පෙන්නුවොත් අපි ඒක කම්පැනි එකෙන් මනුස්සයව ගන්නෙ නෑ කොහොමත් HR එකෙන් රිජෙක්ට් කරනවා. එතකොට මං හිතන්නේ මේ වෙනකන් මාව රෙකමන්ඩ් කරපු හැමතැන්වලම යාළුවෝ කරේ CV එක දීලා රෙකමෙන්ඩේෂන් එක දීපු නෝමල් ප්‍රොසෙස් එකම තමයි. බලාගෙන ඉන්න කට්ටියටත් කියන්න තියෙන කනෙක්ෂන්ස් හදාගෙන CV එක දෙන්න but 100% hope එකක් තියාගන්න එපා මේ මිනිස්සයා මට වැඩේ කරලා දෙයි එහෙනම් ජොබ් එක හම්බෙයි කියලා හිතන්න එපා. ඒකට ඒකේ අහන ප්‍රශ්න වලට හොඳට උත්තර දීලා අර රෙකමන්ඩ් කරපු මිනිස්සයාගේ නම තියලා ජොබ් එක ගන්න විදිහේ මේ අප්‍රෝච් එකක් තමයි අත්‍තරම මේ ගන්න ඕනේ. ඒක ඇඩ්වයිස් එකක් විදිහට පොඩි ඇඩිෂන් එකක් දැම්මේ හේතුව මේ ඔය දැන් ප්‍රොඩක්ට් ඕනර් කියන රෝල් එකට මම මුලින්ම යන්නේ. ඒ කියන්නේ මම සීනියර් BA කෙනෙක් විදිහට ඉඳලා ප්‍රොඩක්ට් ඕනර් කෙනෙක් විදිහට මාව රෙකමන්ඩ් කරාට පස්සේ මම එතනට යන්න ඕනේ මම දන්න දැනුම සහ ප්‍රොඩක්ට් ඕනර් කෙනෙක් වෙන්න බලාගෙන. ඒකෙදි මම හිතනවා මේ සාධාරණයක් කරා කියලා මේ රෙකමෙන්ඩේෂන් එකට හැමෝටම කියන්න තියෙන්නේ අර තමන්ව රෙකමන්ඩ් කරපු මනුස්සයා සහ ඒ කම්පැනි එක බලාපොරොත්තු වෙන දේ ඉනිෂියල් ලෙවල් එකේම තමන් ඩිෆයින් කරගන්න. තව ඇඩිෂනලි කියන්න තියෙන්නේ ප්‍රොඩක්ට් ඕනර් කෙනෙක්ට තියෙන්න ඕන ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක මොනවද කියලා හොයන ගමන් මට හම්බුණා CSPO certified scrum product owner කියන certification එක තිබ්බොත් value addition එකක් වෙනවා. සහ මම අර fully agile මේ එකක මේ environment එක වැඩ කරනකොට
ඇජයිල් ස්ක්‍රම් ප්‍රොඩක්ට් ඕන කියන සර්ටිෆිකේෂන් එක තිබ්බා මම බේසික් දේවල් කණින් කුණින් අහලා තිබ්බට සර්ටිෆිකේෂන් එක කරපුවාම තමන්ට එනවා නොලෙජ් එකක් ඕකේ මේක මේ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ ඩ්‍රයිව් වෙන්නේ මේ විදිහටයි කියලා. ඒක ඇත්තටම මේ ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා ප්‍රොඩක්ට් ඕන කෙනෙක් විදිහට ඉන්ටර්ප්‍රිට් එකේ වැඩ පටන් ගත්ත එක. ඉතින් යොහාන් කිව්ව මේ PO කියලා යොහාන්ගේ කටින් කියවන PO. මොකද්ද මේ ප්‍රොඩක්ට් ඕන කියන්නේ? මේකේ හරි රසවත් කතාවකුත් තියෙනවා මේ යොහාන් මොකක් හරි ග්‍රාම සේවක ගාවට ගිහිල්ලා නේද ජොබ් එක ලියන්න කිව්වම අපි ඒකත් කියලා කතා කරමු මේ අපි මේ බලන අයට කියමු මේ මොකද්ද මේ PO කියන්නේ PO ජොබ් රෝල් එකේදී මොනවද ඔයගොල්ලෝ කරන්නේ PO කෙනෙක් කොහොමද PM කෙනෙක්ගෙන් වෙනස් වෙන්නේ දැන් මේ ප්‍රශ්නේ මම සමහරවිට අපි තින්ටෝ කරද්දී අහලා තියෙනවා PO කෙනෙක් එක වැඩ කරලා තියෙනවා කියන සෙටප්. එතකොට ඕ කියනවා බොරුවට අර ගලපන්න ඕ කියනවා හැබැයි ඒගොල්ලෝ ඔළුවේ තියෙන PM ගේ පාර්ට් එක කියනතර අපිට තේරෙනවා මෙයා වැඩ කරලා නැහැ කියලා. ඉතින් මේ PO කියන්නේ මොකද්ද අපි ඒ ටික විස්තර කරමුකෝ. ඔව් අර ඔය කියපු ග්‍රාම සේවක උදාහරණය ප්‍රොඩක්ට් ඕන කියන වචනේදී මේ ඒක සිංහලට පරිවර්තනය කරද්දී තමයි ඔය ප්‍රශ්නේ උනේ ඔය කියපු ප්‍රශ්නේ. මේ ඒක ඇත්තටම මේ රික්වයර්මන්ට් එක තිබ්බ මේ ඔෆිස් එකෙන් මේ මෙල්බන් ටුවර් එකක් සෙට් කරලා තිබ්බා මේ ඒක යන්න වීසා රික්වයර්මන්ට්ස් වලට මම ග්‍රාම සේවක සර්ටිෆිකේට් එකක් ඉංග්‍රීසි වලින් කිව්වොත් එහෙම මේ ඒත් ඉංග්‍රීසි වලින් කියන්නේත් අපි ග්‍රාම සේවක GS සර්ටිෆිකේට් එක කියලානේ. ඕක ගන්න ගියාට පස්සේ ඒකේ දාන්න දෙනවා ජොබ් රෝල් එක. ජොබ් රෝල් එක ග්‍රාම සේවක ඇහුවට පස්සේ මමත් කල්පනා කරා දැන් ප්‍රොඩක්ට් ඕන මොකක්ද කියන්නේ කියලා. ඊට පස්සේ නිෂ්පාදන හිමිකරුද එහෙම මේ ප්‍රශ්නයක ඉඳලා ඊට පස්සේ අර මම යාළුවෙකුටත් කෝල් කරා ග්‍රාම සේවකට පොඩ්ඩක් ඉන්න කියලා. මේ කරාට පස්සේ දැන් උතන මගේ ඇත්තටම මේ රෝල් එක තිබ්බේ ඩිජිටල් ප්‍රොඩක්ට් ඕන. එතකොට ඩිජිටල් ප්‍රොඩක්ට් ඕන කියලා කිව්ව පස්සේ දැන් තව එකක් එනවා. දැන් ඩිජිටල් කියන එකට මම හිතන්නේ ලංකාවේ මේ සිංහල භාවිතා වෙනකොටත් ඩිජිටල් අමාත්‍යාංශය ඔහොම කියලානේ කියන්නේ. ඩිජිටල් කියන එකට සිංහල වචනයක් නැහැ. ඩිජිටල් කියන එකට ඔය මැත්ස් වලින් හරි ඉලෙක්ට්‍රොනික්ස් වලින් වගේ කියොත් එහම ආංකික හරි මොකක් හරි එහෙම එකක් නේ කියන්නේ. එතකොට ආංකික නිෂ්පාදන හිමිකර ඒක ගැලපෙන්නේ. එතකොට මේ මම කල්පනා කරා දැන් මොකද්ද මේ මිනිස්සුන්ට කියන්නේ කියලා. ඊට පස්සේ මම මේ දැම්මේ ඇත්තටම මේ ඩිජිටල් කියන එකට මම වෙන වචනයක් කියලා හිතාගෙන මෘදුකාංග කියලා දාලා මෘදුකාංග නිෂ්පාදන කළමනාකරු කියලා තමයි දැම්මේ. ඕන කියන කැලල ඇත්තක දැම්මා. අතරම සිංහල පරිවර්තනය ගත්තොත් ඒක වැරදි. ඉතින් මම කියන්නේ ඒවට මොන හරි ඔප්ෂන්ස් තියෙන්න ඕන මේ සිංහලෙන්ම දාන්න මේ නැති තැන්වලදී ඉංග්‍රීසි වලින් දාන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕන කියලා මම දකින්නේ. මොකද ඉස්සරහට යන රෝල්ස් කොහොමත් මේ සිංහල පරිවර්තනය කරොත් එහෙම මේ අක්ක පනින ලෙවල් එකක් එනවා මේ ට්‍රාන්ස්ලේට් කරොත් එහෙම. ඕක තමයි ප්‍රොඩක්ට් ඕන කියන කතන්දරේ. ඒවා අනිත් ප්‍රශ්නේ තමයි මේ ප්‍රොඩක්ට් ඕන කියන්නේ කවුද සහ ප්‍රොජෙක්ට් මැනේජර්ගෙන් ප්‍රොඩක්ට් ඕන වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඕක මං ඉගෙන ගත්තේ ඇත්තටම ඩයලොග් එකේ ඉන්න එක. ඩයලොග් එකේ ප්‍රොජෙක්ට් මැනේජර් සහ ප්‍රොඩක්ට් ඕන කියන දෙන්නම ඉන්නවා. ඒගොල්ලන්ගේ ජොබ් රෝල්ස් මට පොඩ්ඩක් අයිඩියා එක තිබ්බා මොනවද වෙන්නේ කියලා. මෙතනදී බලාගෙන ඉන්න අයට දැනගන්න මං නිකන් සරල කරලා කිව්වොත් එහෙම ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියලා කියන්නේ ප්‍රොජෙක්ට් එක එතන ප්‍රොජෙක්ට් එකක් ඉවර වෙනවා කියලා කියන්නේ දැන් තියෙන කරන්ට් සිනාරියෝ එකකින් ඉඳන් එක්ස්පෙක්ටඩ් සිනාරියෝ එකට තියෙන ગેප් එක ෆිල් කරන එක තමයි ප්‍රොජෙක්ට් එකක් ඉවරලා වෙන්නේ. දැන් ඇක්චුවල් සිනාරියෝ එකේදී අපි දැන් සම්පූර්ණ IT වලින් පැත්තක දැම්මොත් එහෙම බිල්ඩින් එකක් තියෙනවා. මේ බිල්ඩින් එකක් හදන්න ඕන ප්ලෑන් එකක් තියෙනවා. ඉඩමක් තියෙනවා. ඉඩම හිස්. ප්‍රොජෙක්ට් එක වෙන්නේ ඉඩම මේ පර්චේස් කරන එක පැත්තක තිබ්බොත් එතන ඉඳන් ෆවුන්ඩේෂන් එකේ ඉඳන් බිල්ඩින් එක හදලා ඉවර වෙලා ඒක ඕපන් කරන තැනට එනකන් තමයි ප්‍රොජෙක්ට් එක කියන්නේ. ඔව්. එතකොට ඒක සිවිල් ඉංජිනීරින් පැත්තෙන් ගත්තොත් එහෙම ඒක ස්ටාර්ටින් පොයින්ට් එක සහ එන්ඩින් පොයින්ට් එක ඩිෆයින් කරලා තියෙනවා. ඒ අතරේ මේ ප්‍රොජෙක්ට් එක මේ ඉවර කරන එක තමයි ප්‍රොජෙක්ට් මැනේජර්ගේ මේන්ම ගෝල් එක වෙන්න ඕනේ. හැබැයි ඒකට ක්‍රයිටීරියාස් කීපයක් තියෙනවා. මොනවද මේ දීපු බජට් එක ඇතුලේ දීපු රිසෝසස් ප්‍රමාණය ඇතුලේ වගේ දේවල් කීපයක් ක්‍රයිටීරියාස් මැච් මේ හරියටම මීට් කරලා ප්‍රොජෙක්ට් එක ඉවර කරන එක තමයි ප්‍රොජෙක්ට් මැනේජර්ගේ කාර්යය. ඕක ඇතුලේ
බජටිං කොස්ටිං රිසෝසිං ටයිම් මැනේජ්මන්ට් ක්‍රිටිකල් ඩිසිෂන් මේකින් ඔය කියන හැමදේම තියෙනවා. ප්‍රොඩක්ට් ඕන කෙනෙක් කියලා ගත්තහම ප්‍රොඩක්ට් ඕන කියන රෝල් එකේදී තියෙන්නේ යම් කිසි ප්‍රොඩක්ට් එකක් අපි ගාව තියෙනවා. දැන් අපි මේ වෙලාවේ කතා කරන්නේ ඩිජිටල් ප්‍රොඩක්ට්ස් ගැනනේ. අපි හිතමු වෙබ්සයිට් එකක් කියලා. වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකට ඕන කෙනෙක් ඉන්න ඕනේ. කම්පැනි එක ඇතුලේ. කම්පැනි එක අපි හිතමු අපි උදාහරණයක් ගමු. දැන් අපි වැඩ කරපු කම්පැනිස් නැතුව eBay එක කියලා ගමු. eBay එකේ මම හිතන්නේ එක ප්‍රොඩක්ට් ඕන කෙනෙක් ඉන්නේ කියලා. ඉන්ටර්ප්‍රිට් එකේ පවා ප්‍රොඩක්ට් ඕනස් 4-5ක් හිටියා. මේ එක එක වැලියු ස්ට්‍රීම්ස් වලට. අපි හිතමු eBay එකේ කස්ටමර්ගේ ජර්නි එක. කස්ටමර් eBay සයිට් එකට ලෑන්ඩ් කරලා තමන්ගේ පර්පස් එකේ අනුව සර්ච් කරලා එහෙම නැත්නම් ebay.com කියලා ගහලා ඒක ඇතුලේ තමන්ගේ ප්‍රොඩක්ට් එක සර්ච් කරලා හරි කොහොම හරි එන්ට්‍රි පොයින්ට් එකේ පස්සේ කස්ටමර්ගේ ජර්නි එක කස්ටමර් මොනවා හරි දෙයක් බයි කරන තැනට එනකන් ජර්නි එක ඔප්ටිමයිස් කරන එක සහ ඒකෙන් බිස්නස් එකක් කම්පැනි එකට එන එක තමයි මේන්ලි ප්‍රොඩක්ට් ඕන ඇෂුවර් කරන්න ඕනේ. සහ බිස්නස් එකට දෙන වැලියු එක මොකක්ද? ඒක අපි හිතමු දැන් eBay එකම ගත්තොත් උදාහරණයක්. අපි හිතමු eBay එකට දෙසැම්බර් මාසෙදී අපි දන්න සයිබර් සේල් කියලා තියෙනවා. ඒ සයිබර් සේල් පීරියඩ් එක ඇතුලේ ලෝකේ පුරාම මිනිස්සු මේ ඔෆර්ස් හොයනවා. ඒ සයිබර් සේල් පීරියඩ් එක ඇතුලේ ලොකු ගණන් වලට විකිනිච්ච මේ ප්‍රොඩක්ට්ස් ලොකු ඩිස්කවුන්ට් රේට්ස් වලින් ඒ ප්ලැට්ෆෝම් එක ඇතුලේම විකිනෙනවා. එතකොට අපේ සයිට් එක ඇතුලේ තියෙන ප්‍රොඩක්ට් එක ගන්නම කොහොමද කස්ටමර් මේ ඒ ඩිසිෂන් එක ගන්නෙ? ඒක තමයි ප්‍රොඩක්ට් ඕනර්ගේ කාර්යය. එතකොට ඕක ඇතුලේ තව විවිධ රෝල්ස් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් ඕනර් ඇතුලේ විවිධ රෝල්ස් නෙමෙයි ප්‍රොඩක්ට් ඕනර්ට මැනේජ් කරන්න තියෙන ස්ටේක් හෝල්ඩර්ස්ලා ඉන්නවා. එකක් UI UX ඉන්ජිනියර්ස්ලා. අනිත් එක ඩෙවලොපර්ස්ලා. අනිත් එක බිස්නස් එක. අනිත් එක බිස්නස් එක කියලා කියපුවහම ඒක කොටස් වල බෙදෙනවා. මාකටිං ඩිපාර්ට්මන්ට් එක, ප්‍රොඩක්ට් මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එක. අපි හිතමු eBay එක කියලා ගමු. eBay එකේ මේ ස්ටෝල්ස් මැනේජ් කරන්න මේ වෙනම ප්‍රොඩක්ට් ඕන කෙනෙක් ඉන්න පුළුවන්. කස්ටමර් ජර්නි එක බලා ගන්න වෙනම ප්‍රොඩක්ට් ඕන කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට ඒ ප්‍රොඩක්ට් ඕනයි මේ ප්‍රොඩක්ට් ඕනයි කතා වෙන්න ඕන මොන ප්‍රොඩක්ට්ස්ද අපි සයිබර් සේල් එකට පෙන්නන්නේ මොන කාලවලදීද පෙන්නන්නේ. ඔන්න ඔය වගේ මේ ඇත්තටම ගත්තොත් ප්‍රොඩක්ට් ඕන කියලා කියන එකේ ඕන කියන වචනේ විතරක් තියාගෙන ප්‍රොඩක්ට් කෑල්ල අයින් කරොත් බිස්නස් ඕන කියලා දැම්මත් ඇත්තටම රෝල් එක ඒ විදියයි. රෝල් එක කරන්න ඕන මනුස්සයා කියන්නේ ප්‍රොඩක්ට් ඕන කියන මනුස්සයා හැමතිස්සෙම බිස්නස් ඕන තමන් තමයි බිස්නස් ඕන කියලා හිතුවත් කමක් නැහැ. ඒකෙදි කියන්නේ නැහැ මේ බිස්නස් එක තමන්ට ලියලා ගන්නවා කියලා. තමන්ගේ කම්පැනි එක කියන්නේ ප්‍රොඩක්ට් ඕනකින් කම්පැනි එක බලාපොරොත්තු වෙන දේ හරියටම කරන්න නම් තමන් බිස්නස් එකේ ඕන කියලා හිතුවත් කමක් නැහැ. ඒකෙන් තමයි අපි හරි වැලියු එකක් කම්පැනි එකට දෙන්නේ. ක්ලියර් කරගත්ත ප්‍රොජෙක්ට් මැනේජර් සහ ප්‍රොඩක්ට් ඕනර්. BA සහ ප්‍රොඩක්ට් ඕනර් කොහොමද වෙනස් වෙන්නේ? ඔව්. BA සහ ප්‍රොඩක්ට් ඕනර් සිමිලර් රෝල් එකක් විදිහටත් අයිඩෙන්ටිෆයි කරගන්න තැන් තියෙනවා සහ සමහර කම්පැනිස් PO ම තමයි BA රෝල් එක කරන්නේ. BA ම තමයි PO රෝල් එකත් කරන්නේ. ඕකෙදී ස්ක්‍රම් ඇජයිල් පැත්ත අපි පැත්තක දැම්මොත් අපි හිතමු මම ආයෙ උදාහරණයක් ගන්නම්. අපි හිතනවා මේ මොනවා හරි ප්‍රොඩක්ට් එකක් ඩිස්ප්ලේ කරන විදිය වෙනස් වෙන්න ඕන කියලා. හරි එහෙම නැත්නම් ඒකේ ප්‍රයිස් එක පෙන්වන විදිය වෙනස් වෙන්න ඕන කියලා අපි හිතනවා. සහ ප්‍රයිසිං ස්ට්‍රැටජියත් වෙනස් විය යුතුයි කියලා ප්‍රොඩක්ට් ඕන අඳුර ගන්නවා කස්ටමර්ට තියෙන පේන් පොයින්ට් එකක්. මේ ප්‍රොඩක්ට් එකක් මොනවා හරි සිලෙක්ට් කරගෙන ජර්නි එකේ ඒක පර්චේස් කරන්න යද්දී වෙබ්සයිට් එක ඇතුලේ හරි කොහේ හරි තැනකදී එකතු වෙන ඩිස්කවුන්ට් රේට් එක හරි එහෙම නැත්නම් අපි ඉන්ෂුරන්ස් පොලිසි එකක් පර්චේස් කරන්න යනවා කියලා හිතන්නකො ඔන්ලයින්. එතකොට මොනවා හරි කැන්සලේෂන් කවර් එකක් අපි පෙන්නනවා. වැඩිපුර amount එක ඩොලර් 20ක 30ක amount එකක් වැඩි වෙනවා අර කැන්සලේෂන් කවර් එකෙන්. එතකොට කස්ටමර් එතන ෆ්‍රස්ට්‍රේට් වෙලා කස්ටමර්ගේ ජර්නි එක එතනින් කැඩිලා කස්ටමර් වෙන කම්පියුටර් කෙනෙක් ගාවට යනවා. බේසිකලි සයිට් එකෙන් එළියට යනවා කස්ටමර්. එතකොට අපිට අදාළ අවශ්‍යතාව වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ නැති පේන් පොයින්ට් එක ප්‍රොඩක්ට් ඕන අඳුර ගන්නවා. අඳුරගෙන BA ගාවට ගිහිල්ලා
බිස්නස් ඇනලිස්ට්ගෙන් තමයි අහන්නේ මේ ජර්නි එක ඔප්ටිමයිස් වෙද්දී මේ කැන්සලේෂන් කවර් එක දාන්න වෙන විදිහක් අපිට නැද්ද? එතකොට ඒක මේ කැන්සලේෂන් කවර් එක පෙන්වන්නම ඕනේ. එතකොට එහෙම කැන්සලේෂන් කවර් එක දාගෙන මේ කැන්සලේෂන් කවර් එක තිබිලා බිස්නස් එක කන්වර්ට් වෙච්ච කස්ටමර්ස්ලා කී දෙනෙක් ඉන්නවද? ඔය data driven decision making කියන එක ගන්න ප්‍රොඩක්ට් ඕන කෙනෙකුට BA වැදගත්. BA තමයි අපි හිතනවා අපි බිස්නස් ඔප්ටිමයිසේෂන් වල රෙවෙනියු මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් කියලා ඉන්නවා. ඒ රෙවෙනියු මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක ඩිරෙක්ට් වැඩ කරනවා BA කියන කෙනා. හේතුව කම්පැනි එකේ රෙවෙනියු එක මැනේජ් වෙන්නේ ප්‍රොඩක්ට් සෙල් කරන එකෙන් සහ ඒකෙන් එන රෙවෙනියු එකෙන් ඒ රෙවෙනියු එක මැනේජ් වෙන්න ඕනේ. එතකොට රෙවෙනියු මැනේජ්මන්ට් ටීම් එක මාකටිං ටීම් එකත් එක්ක කතා කරලා මොනවා හරි ප්‍රොඩක්ට් එක ප්‍රයිස් එකක් ඩිෆයින් කරලා තියෙනවා. ඒ ප්‍රයිස් එක වෙබ්සයිට් එකේ ඩිස්ප්ලේ කරපුවාම කස්ටමර්ගේ ජර්නි එක කැඩෙනවා. හරි. එතකොට ඔය ප්‍රශ්නේ නේ අපි විසඳ ගන්න ඕනේ. ඔය ප්‍රශ්නේ විසඳ ගන්න ඩිස්කෂන් පොයින්ට් එක දෙන්නේ BA. BA තමයි කියන්නේ ප්‍රොඩක්ට් ඕන මේ වගේ පේන් පොයින්ට් එකක් අඳුරගෙන තියෙනවා. මේ පොයින්ට් එක විසඳන්න නම් අපිට මේ සජෙෂන්ස් තියෙනවා BA level එකකින් UX පැත්තෙන් මෙන්න මේ විදිහේ සජෙෂන්ස් තියෙනවා මෙන්න මේ විදිහට පෙන්වුවොත් හොඳයි කියලා ඔයාලා මොකද හිතන්නේ? ඔයාලට මේක මේ විදිහට පෙන්වන්න ඕනද? ඔහොම කියලා රික්වයර්මන්ට් එක සමානලාට ප්‍රොඩක්ට් ඕනත් ඒ ඩිස්කෂන්ස් වලට ජොයින් වෙනවා. ජොයින් වෙලා තමන්ගේ ඉන්පුට්ස් දෙනවා. ගොඩක් වෙලාවට අර ඔප්ටිමයිසේෂන් තින්කින්, data driven decision making අර මං කියන ඕන කෙනෙක් විදිහට හිතන්න ඕනේ කියලා. ඒ ඕන කෙනෙක් විදිහට හිතන අතරේ BA එකෙන් අර විදිහේ සපෝට් එකක් ගන්න පුළුවන්. BA හැමතිස්සෙම බිස්නස් එක ප්‍රොසෙස් වෙන විදිහ ඇනලයිස් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ බිස්නස් එකේ පේන් පොයින්ට්ස් විතරක් නෙමෙයි. දැන් අපි කියන්නේ බිස්නස් ප්‍රොසෙස් රීඉන්ජිනියරින් කියලා. ඔව්. එතකොට කාලාන්තරයක් තිස්සේ අපි බිස්නස් එක කරගෙන ආපු විදිහක් තියෙනවා. ඔව්. ඒ විදිහ ඇතුලේ අපි පුරුදු වෙලා තියෙන නිසා මේක මේ විදිහට වෙනවා. නමුත් එක පොයින්ට් එකක් එනවා. ඒ අවුරුදු ගාණක් කරපු විදිහ නැතුව ඔප්ටිමයිසේෂන් කරන්න පුළුවන් තැන් කීපයක් අයිඩෙන්ටිෆයි කරනවා අපිට. ඒක අයිඩෙන්ටිෆයි වෙන්නේ ගොඩක් වෙලාවට BA ගේ ඇනලිසිස් එකෙන් තමයි. මම තව උදාහරණයක් කිව්වොත් එහෙම අපි ඔය එයාපෝට් මේ සොලියුෂන්ස් තියෙනවනේ මේ මොනවාද ටෙලිකමියුනිකේෂන් කම්පනීස් ඔක්කොම වගේ ඉන්නවනේ එයාපෝට් එකේ ෆොරෙන් කෙනෙකුට සිම් එකක් දෙන්න. ඔව්. එතකොට ෆොරෙන් කෙනෙක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ ඇවිල්ලා සිම් එක ගන්න පැය ගාණක් ඉන්න උනොත් ඔව් හරියන්නේ නැහැනේ. ඔව්. එතකොට ඉස්සර තිබ්බ සිස්ටම්ස් බලපුවම මම ඩයලොග් වැඩ කරපු නිසා දන්නේ. සාමාන්‍ය විනාඩි 20ක් 30ක් 40ක් යනවා. ඔව්. මේ ඕක ඔප්ටිමයිස් කරන්නේ කොහොමද කියලා BA level එකේ ස්ටඩි එකක් කරන්න ඕන උනා. ඒකෙදි මං හිතන්නේ මම නෙමෙයි ඇත්තටම කරේ. මම ඒක සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ කාලේ හිටපු BAsලා ස්ටඩි කරලා මං හිතන්නේ විනාඩි පැය භාගයක් විනාඩි 40ක් විතර ගියපු එක විනාඩි 10ට විතර ඔප්ටිමයිස් කරලා දීලා තිබ්බා. මම හිතන්නේ ඒ වෙලාවේ කම්පියුටර්ස්ලා එක්කෙනෙකුටවත් එච්චර ඉක්මනට සිම් එකක් දෙන්න බැරි වෙලා. එතකොට අර මේ ප්‍රොමෝෂන් එකක් ගියාට පස්සේ ඕක අනිවාර්යෙන් මේ කන්වර්ෂන් එක වැඩි වෙනවා. එතකොට දැන් ඔයගලන්ට තේරෙනවද දැන් අර PO ඉන්නවා ඕනර්ෂිප් එක අරගෙන පේන් පොයින්ට්ස් හොයාගෙන වැලියු එකක් දෙන්න බලාගෙන ඒ වැලියු එක දෙන්න මොන විදිහේ ඇනලිසිස් එකක්ද කරන්න ඕනේ කියන රෝල් එක කරන්නේ බිස්නස් ඇනලිස්ට්. එතකොට යහන් ඔයාට හිතෙන විදිහට දැන් PO කෙනෙක් වෙනවා නම් must have skills තුන මොනවද? ඔයා කියනවා නම් මේ තුන නැත්තම් ඔයා PO වලට එන්න එපා වගේ කියලා අපිට කියන්න පුළුවන් જાති ස්කිල්ස් තුන මොනවද? ඒකෙදි මුලින්ම තියෙන්න ඕන දැන් PO ගේ responsibilities වලින් අපි map කරගන්න බලමුකෝ. PO ගේ responsibility එකක් තමයි first thing problem identify කරගන්න පුළුවන් වෙන්න. Analytical thinking to a certain level තියෙන්න ඕනේ. මං certain level කියලා කියන්නේ හේතුව අපි පට්ට ඇනලිටිකල් තින්ක කෙනෙක් වුණා කියලා ප්‍රොඩක්ට් ඕන කෙනෙක් වෙන්න බෑ. අපි හොඳම ඇනලිටිකල් තින්ක කෙනෙක් නම් සමහරට එයා software engineer කෙනෙක්. එහෙම නැත්නම් software basically හොඳ tech lead කෙනෙක් වෙන්න පුළුවන්. ඇනලිටිකල් තින්කින් කැල්ල අපිට තියෙන්න ඕනේ. ඇනලිටිකල් තින්කින් කියන කොටස අපිට තියෙන්න ඕනේ ප්‍රොබ්ලම් එකක් ආවට පස්සේ මේක ඇත්තටම ප්‍රොබ්ලම් එකක්ද?
මේක ඇතුලේ වෙන වර්ක් අරවුන්ඩ් එකක් තියෙනවද වගේ දේවල් අයිඩෙන්ටිෆයි කරගන්න අපිට ඇනලිටිකල් තින්කින් එකක් තියෙන්න ඕනේ. සමහරලාට සිස්ටම් වල ඉෂුස් එනවා. ඉෂුව එකක් ආවට පස්සේ මේකට බග් ටිකට් එකක් දාලා මේ ටක් ගාලා ඩිවෙලොපර්ට සයින් කරලා මේ ඉන්න එක කිව්වේ හරි කාට හරි දාලා සයින් කරලා ඉන්න එක නෙමෙයි ප්‍රොඩක්ට් ඕනගේ කාර්යය. ඉෂුව එකක් ආපුවා මේක ඉෂුව එකක් විදිහට දකින්නේ නැතුව මොකද්ද මේ ආපු රිපර්කෂන් එක? මොකක්ද මේකට ඇත්තටම හේතුව වෙන්න පුළුවන්? යූසර් මොකක් හරි වැරද්දක් කළාද? නැත්නම් කස්ටමර් මොකක් හරි වැරද්දක් කළාද? මේ ඇත්තටම අපි දාපු රිලීස් එකක් නිසා මොකක් හරි වැරදිලාද කියන නෝ හව් එක Tamanට තියෙන්න ඕන. නිසා කලබල වෙන්න බෑ ඒ වගේ. එතකොට මේ ඒ වගේ සිටුේෂන් එකකදී. එතකොට මුලින්ම තියෙන්න ඕන දේ තමයි ප්‍රොබ්ලම් අයිඩෙන්ටිෆිකේෂන් එක. ඊට පස්සේ ඇනලිටිකල් තින්කින් සහ මේ ස්ටේක් හෝල්ඩර් මැනේජ්මන්ට් කියන රෙස්පොන්සිබිලිටි තියෙනවනේ ඔකේ. ඒකෙදි PR ස්කිල් එක අපිට තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්. මොකද මේ හේතුව PR ස්කිල් එක නැතුව අපි මොනවා හරි දෙයක් කාටවත් කන්වින්ස් කරන්න බැරුව යනවා. කන්වින්ස් කරන්න බැහැ කියන්නේ එතනම අපේ ජොබ් රෝල් එක ෆේල්. මේ සහ එතනින් එහාට ගියපුවාම මේ ටීම් මැනේජ්මන්ට්ම නෙමෙයි ස්ක්‍රම් ටීම් එක අපි දන්නවා ඩෙවලොපර්ස් එක්ක වැඩ කරනකොට මේ කොහොමද ඒගොල්ලන්ගේ එක්ස්පෙක්ටේෂන්ස් කියලා. ඩෙවලොපර්ගේ එක්ස්පෙක්ටේෂන් එක සහ ඩෙවලොපර්ගේ මේ බෙස්ට් අවුට්කම් එක ගන්නේ කොහොමද ඩෙවලොපර්ට හර්ට් නොවි කියන අයිඩියා එකත් POට තියෙන්න ඕනේ. මොකද ඔය ඇජයිල් වල මේ තියෙන එකක් නේ ඉටරේටිව් ඩෙලිවරි කියන එක. එතකොට මේ ෂෝට් ටර්ම් ඩෙලිවරි එකක් තියෙන්න ඕනේ හැමතිස්සෙම. එතකොට ස්ක්‍රම් වලදී ගත්තාම මේ ලොකු ස්ටෝරි එකක් අපිට ලොකු ෆීචර් එකක් ඩෙවලොප් කරන්න තියෙනවා නම් ඒක ඇතුලේ තියෙන පොඩි කොටස් මොනවද කියලා ඩෙවලොපර් එක කතා කරගෙන නැත්නම් ටෙක් ලීඩ් එක කතා කරගෙන අර ඉක්මනින් ඩෙලිවර් කරන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න පුළුවන් හැකියාවක් POට තියෙන්න ඕනේ. බේසිකලි ඕව දේවල් තමයි. ඉන් ඩෙප්ත් ගියාට පස්සේ එයාට තියෙන්න ඕනේ මේ මොනවාද මම ඇනලිටිකල් තින්කින් කිව්වා. හැබැයි ඩේටා ඇනලිසිස් කියන පැත්තත් පොඩ්ඩක් තියෙන්න ඕනේ. සහ මේ කස්ටමර්ගේ ඉන්ටෙන්ට් එක කැප්චර් කරන්න ඕන තරම් ටූල්ස් තියෙනවා දැන්. කස්ටමර් කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් Microsoft Clarity. Microsoft Clarity එක යූස් කරලා අපිට පුළුවන් කස්ටමර්ගේ බිහේවියර් එක රෙකෝඩ් වෙලා තියෙන රෙකෝඩින්ග්ස් බලන්න. හැබැයි රෙකෝඩින් බලන් ඉන්න සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ කස්ටමර් මොකද්ද මේ කරන්න යන්නේ කියලා. හැබැයි ප්‍රොඩක්ට් ඕනර් පර්ස්පෙක්ටිව් එකෙන් මූට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඒකයි මේ ස්ක්‍රෝල් කර කර ඉන්නේ කියන ලෙවල් එකෙන් ඒ රෙකෝඩින් එක දිහා බැලුවොත් පේන් පොයින්ට් එක අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන්. ක්ලැරිටි එක විතරක් නෙමෙයි ඔප්ෂන් එක ඕන තරම් තියෙනවා. අපි Google Analytics වලින් ගත්තොත් කස්ටමර්ගේ behavioral changes ජර්නි එක බ්‍රේක් වෙන්නේ කොතනින්ද? ඒ දේවල් පොඩ්ඩක් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. සහ ඒක ඇතුලේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලාත් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. බේසිකලි in a nutshell කස්ටමර්ගේ ප්‍රොබ්ලම් අයිඩෙන්ටිෆිකේෂන් එක සහ ඒ ප්‍රොබ්ලම් එක සොල්ව් කරොත් කම්පැනි එකට මොකක්ද දෙන වැලියු එක කියලා දැනගන්න පුළුවන් හැකියාව සහ ඒක විස්තර කරන්න පුළුවන් හැකියාව POට තියෙනවා. මේක බලන කෙනෙක් හිතනවා ඇති මම කොහොමද PO කෙනෙක් වෙන්න සමහරට යා අන්ඩර් ග්‍රැජුවේට් ලෙවල් එකේ නැත්නම් ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් ලෙවල් එකේ ජොබ් එකක් හොයන කෙනෙක්. ඉතින් මට මේ කතා බහත් එක්ක තේරුනේ PO වගේ රෝල් එකකට ඉන්ටර්න් එකෙන්ම යන්න තියෙන ඔපචුනිටිස් අමාරුයි. ඉතින් මම හිතන්නේ මේක BA හරි ඒ ආසන්න රෝල් එකක ඉඳලා තමයි මේ ට්‍රාන්සිෂන් එක ගන්න ඕනේ කියලා. යොහන් මොකද ඒ ගැන හිතන්නේ? ඔව් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියන දේ තමයි ඔව් ඇත්තටම අර මම අර කලිනුත් කිව්වේ මේ ටෙක්නිකල් ස්කිල් එක තියෙන එක මාර වැදගත්. මට මේක ඩෙවලොපර් සහ බිස්නස් එක තියෙන රික්වයර්මන්ට් එක බ්‍රිජ් කරගන්න කියන එක. ඒකෙදි දැන් මම දැකලා තියෙන ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ඉන්ටර්න් කියලාත් මේ වේකන්සිස් තියෙනවා. ඉන්ටර්න් BA කියලාත් වේකන්සිස් තියෙනවා. අපි හිතමු මේක සමහරට එන කන්ට්‍රෝවර්ෂල් ටොපික් එකක් වෙයිද දන්නේ නැහැ. දැන් ඉන්න සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙකුට Tamanට හිතෙනවා නම් මේක මට ගැලපෙන්නේ නැහැ. මට මේ කැරියර් එක චේන්ජ් කරන්න ඕනේ කියලා. මේ මම හිතන්නේ හොඳම ඔපචුනිටි එකක්. ඒ කියන්නේ
මේක මම ගලපන්න නැහැ ගොඩක් ෆැමිලි කමිට්මන්ට්ස් තියෙන සැලරි එක මේ 25 වෙනිදා සැලරි එක ආපුවාම ලොකු කමිට්මන්ට් එකක් තියෙන කෙනෙකුට ඇත්තටම හරියන්නේ නැහැ ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙකුට කමිට්මන්ට් ෆයිනෑන්ෂල් කමිට්මන්ට්ස් ගොඩක් නැති කෙනෙකුට software engineer කියන රෝල් එක ඇතුලේ ප්ලේ කරන්න ටිකක් අමාරුයි වගේ දැනෙනවා නම් පුළුවන් ඔය BA internship එකක් වගේ කරලා බලන්න. සහ ඒක ඇතුලේ තියෙන මේ BA කියන රෝල් එකට තියෙන professional qualifications parallel කරගෙන ගියපුවාම Tamanට තේරෙනවා මේක මට fit වෙනවද කියලා. සහ ඕනතරම් remote opportunities තියෙනවා මේ BA work එක කරලා දෙන. ඒ වගේ remote opportunity එකක් අර job එක software engineer job එක කරන ගමන්ම කරොත් මට හිතෙනවා chance එකක් එයි කියලා. මොකද එයා software engineer කියන role එකක් දැනගෙන එතකොට අපි වැඩ කරා වගේ අවුරුදු 5ක් වැඩ කරලා BA කෙනෙක් වෙනවට වඩා මේ දැන් rapidly grow වෙන මේ environments තියෙන්නේ. ඒ වගේ එක වැඩ කරනකොට දැන් ඔය ආපු ප්‍රශ්නෙට හරිම උත්තරේ තමයි internship opportunity එකක් නෑ PU ට. ඔව්. එකම හොඳම පාත් එක තමයි BA කෙනෙක් වෙලා ප්‍රොඩක්ට් එකක් ගැන හරියට ඇනලයිස් කරලා දැනගෙන ඒ ප්‍රොඩක්ට් එකේ ස්පෙෂලයිසේෂන් එකක් කරගත්තොත් සමහරට ඒ කම්පැනි එක ඇතුලෙන් ප්‍රොඩක්ට් ඕන කෙනෙක් වෙන්න පුළුවන් වගේ. අපි හිතමු එකම ඩොමේන් එකේ තියෙන කම්පැනිස් කියලා අපි ඉන්ෂුරන්ස් හරි ටෙලිකමියුනිකේෂන් හරි ට්‍රැවල් හරි මොනවා හරි ඔය මං හිටපු ඩොමේන්ස් තුන මං කිව්වේ. ඒකෙම කම්පියුටර් කෙනෙක් ගාවට අපිට යන්න පුළුවන්. BA කෙනෙක් BA ඉන්ටර්න් කෙනෙක් වෙලා අපි මෙතන ඉන්නවා. කම්පියුටර්ගේ BA වේකන්සි එකක් තියෙනවා මේ පර්මනන්ට් BA වේකන්සි එකක් not an intern. එයාට ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ජොබ් එක හම්බෙනවා. මොකද හේතුව තියෙන්නේ BA කියන රෝල් එකට අර previous experience කියන එකම අදාළ නැහැ. BA රෝල් එකක් පටන් ගන්න. තමන් ප්‍රොඩක්ට් එක ස්පෙෂලායිස් නම් තමන් ප්‍රොඩක්ට් එකක් ඇනලයිස් කරන්න පුළුවන් නම් බිස්නස් ප්‍රොසෙස් රීඉන්ජිනියරින් කියන එක මේ ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න පුළුවන් නම් මම හිතනවා BA රෝල් එකකින් පටන් ගන්න තියෙනවනම් හොඳයි. කියන්නේ ප්‍රොඩක්ට් ඕන කෙනෙක් වෙනකොට මම හිතන්නේ ප්‍රොඩක්ට් ඕන රෝල් එකක් මුලින්ම හම්බ වෙනවා නම් ඒක ලොකු දෙයක්. මම හිතන්නේ හැබැයි එහෙම පාත්ස් තියෙනවා කියලා. අපි ගියපු තරම් කටුක පාත් එක්ක නැතත් මේ හෙල්දි පාත් එක්ක හැපි පාත් එක්ක යන්න පුළුවන් ප්‍රොඩක්ට් ඕන කියන රෝල් එක. මම ගත්තොත් මම ස්ක්‍රම් සර්ටිෆයිඩ් ප්‍රොඩක්ට් ඕනනේ. එතකොට මට හරියනම තැන තියෙන්නේ ඇජයිල් ටීම් එකක් ඇතුලේ. ස්ක්‍රම් ටීම් එකක් ඇතුලේ. එතකොට ස්ක්‍රම් ටීම් එකක් ඇතුලේ මේ අපි කමිට් වෙන්න ඕනේ මොනවටද? ෆාස්ට් ඩෙලිවරිස්. ඉටරේටිව් ඩෙලිවරිස්. අපි හොඳම උදාහරණය තමයි මට A කියන තැන ඉඳන් B කියන තැනට යන්න ඕනේ. අපි ඊටත් වඩා ඉඳන් අපි කොළඹ ඉඳන් මගේ ගෙවල් කුරුණෑගල ඉඳන් කොළඹට යන්න ඕනේ. අපි හිතමු මේ ලෝකේ කිසිම වාහනයක් නැහැ තාම හදලා. මේ ඇජයිල් ටීම් එකක් ඉන්නවා, ස්ක්‍රම් ටීම් එකක් ඉන්නවා. ඒගොල්ලන්ට කියලා හදා ගන්න ඕනේ. ඕකෙදී අපි මුළු වාහනේම හදලා ඉවර වෙලා කුරුණෑගල ඉඳන් කොළඹට එන්න ප්‍රොඩක්ට් එක දෙනවද? එයාට මොනවා හරි ක්‍රමයකට යන්න ක්‍රමයක් හදලා දීලා ඒකේ එන අඩුපාඩු හදලා දෙනවද වගේ පොඩි මේ ප්‍රොජෙක්ට් එකක් තමයි ඔය මේ ස්ක්‍රම් ඩෙලිවරිස් ස්ක්‍රම් ටීම් එක ඩෙලිවරිස් වලින් වෙන්නේ. ඒක තවදුරටත් එක්ස්ප්ලেইন කරොත් මම ඔයාලට කුරුණෑගල ඉඳන් කොළඹට එන්න මුලින්ම දෙනවා බයිසිකලයක්, ෆුඩ් සයිකලයක්. කස්ටමර් එක යූස් කරනවා දැන් මම ඉන්නේ මේ ප්‍රොඩක්ට් එක හදලා දෙනවා. පැතුම් මේක යූස් කරනවා. පැතුම් දැන් ඕක යූස් කරනකොට එනවා ප්‍රශ්න. මොනවද ෆුඩ් සයිකලේ කොළඹට එන්න බෑ. ලොකු වෙලාවක් යනවා. එතකොට ෆුඩ් සයිකලේ එන එක විතරයි කරන්න පුළුවන්. වෙන ජොබ් එකකටවත් වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඔයා මේ ප්‍රශ්න ටික ගේනවා ආපහු මේ ඩෙවලොපර්ට හරි මේ ප්‍රොඩක්ට් එක හදපු කෙනා ගාවට. ඒ ප්‍රශ්න ටික අයිඩෙන්ටිෆයි කරගෙන ඒවා ප්‍රයොරිටයිස් කරලා මම ඔයාලට දෙනවා මෝටර් සයිකලයක්. එතකොට ඔයා මෝටර් සයිකල් එකේ කුරුණෑගල ඉඳන් කොළඹට එනවා. ඔයාට එතකොට තව එනවා ප්‍රශ්න ටික. අර තරම් ප්‍රශ්න නැහැ. නමුත් ඔන්න වහිනවා. වහිනකොට තෙමෙනවා. මම මේ very common example එකක් ගන්න මේක සමහරට ජෝක් එකක් කියලා හිතේ. නමුත් මේක තමයි මේ iterative delivery කියලා කියන්නේ. ඉස්සෙල්ලා බයිසිකලයක් දුන්නා. ඒකේන ප්‍රශ්න ටික විසඳලා මෝටර් සයිකලයක් දුන්නා.
දැන් ඒක ප්‍රශ්න තියෙනවා තෙමෙනවා ගෙදර පවුලේ ඔක්කොම දාගෙන යන්න බෑ මේ ඒ නිසා ඔන්න මම ඔයාලට දෙනවා සාමාන්‍ය වාහනයක් ඒ වාහනේ 4 සීටර් වාහනයක් 4 සීටර් වාහනයක් වුණාම ඔන්න ඔයාලට ටික කාලයක් හොඳට යූස් කරන්න පුළුවන් අපි එතකොට ඒකේ මේන්ටනන්ස් විතරයි කරගෙන යන්නේ ස්ක්‍රම් ටීම් එක වුණත් එහෙමයි මොනවද ප්‍රශ්න නැති කාලා තියෙන එතකොට මේන්ටනන්ස් මේ ඔප්ටිමයිසේෂන් තමයි කරගෙන යන්නේ සමහරට ලස්සන කරන දේවල් කරන්න පුළුවන් ඇලෝවිල් දාන්න පුළුවන් ඕම ඒ දේවලුත් අපිට කියලා කරගන්න පුළුවන් ඔයා දැන් හොඳට අපි හිතමු මරුටියක් කියලා මරුටිය ඔයා පදගෙන යනවා එනවා ඔයා පවුලේ සමාජිකයෝ වැඩි යනවා එතකොට ඔයාට ඕන වෙනවා 7 සීටර් SUV එකක් හරි මොනවා හරි එතකොට දැන් ඒක කඩෙන් ගන්න වගේ නේද දැන් ඔප්ෂන් එක දෙන්නේ අපි එහෙම මේ විශ්වය ඇතුලේ එහෙම එකක් නැහැ කියලා හිතාගෙන මේ ප්‍රොඩක්ට් එක හදලා දෙන තැන විතරයි තියෙන්නේ කියලා හිතාගෙන උදාහරණයක් ගත්තොත් ඕක තමයි ඉටරේටිව් ඩෙලිවරි කියලා කියන්නේ එතකොට අර මුලින්ම කියපු උදාහරණය A ඉඳන් B ට යන්න ඔයාට සොලියුෂන් එකක් දුන්නා ඒක ඇතුලේ ඒක යූස් කරනකොට කස්ටමර් මේට ප්‍රශ්න එනවා ඒවා අපිට කියනවා නැත්තම් මොකද වෙන්නේ නැත්තම් වෙන්නේ කස්ටමර්ට සර්ප්‍රයිසින්ග්ලි දෙනවා අපි බැකෝ එකක් දැන් ඒකේ තියෙන ඔප්ෂන්ස් ඔක්කොම තියෙනවා ඕනනම් පාරේ තියෙන වාහන අයින් කරගෙන යන්නත් පුළුවන් ඔප්ෂන්ස් දෙනවා හැබැයි ඒ වැඩක්ද අපිට ඒක කස්ටමර් වැලියු එකක් ක්‍රියේට් වෙන්නෙත් නැහැ කස්ටමර් ටික දුරක් ගියාට පස්සේ හිරේ මේ මොකද කස්ටමර් එකට ලයිසන්ස් නැහැ මම මේ ජෝක් එකකින් කියන්නේ අර සර්ප්‍රයිසිං ඩෙලිවරි එකක් ආවට පස්සේ කස්ටමර්ට ආයේ වෙලාවකුත් නැහැ ඒක එඩිට් කරන්න මේ ප්‍රොජෙක්ට් ටයිම්ලයින් එකක් ඉවරයි ඒකේ ඩෙලිවරි එක එක්ස්පෙක්ට් කරපු එක හම්බෙලත් නැහැ දැන් ඒක එක්ක පාවිච්චි කරන්න ඕනේ එක්ක ඒක විනාශ කරන්න ඔය වගේ දෙයක් වෙන්නේ අර ඔකට තමයි අර ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ෆ්‍රේම්වර්ක්ස් කියලා අපිට ඇකඩමික් ලෙවල් එකේ ඉඳන් උගන්ලා මේ ඔය ඇජයිල් කියන එක දැන් බේස් ප්‍රැක්ටිස් එකක් වෙලා තියෙන්නේ ඒ ඔය කතන්දරෙත් එක්ක සොෆ්ට්වෙයාර්ස් වලත් එහෙමයි සමහරවිට Excel එකක් එක්ස්පෝර්ට් කරගන්න මේ තියෙන ෆීචර් එක නැහැ වර්කරවුන්ඩ් එකක් තියෙන්නේ කොපි කරලා ගන්න පුළුවන් ග්‍රිඩ් එකේ ඒකට තමයි මේ legacy system එක ඇතුලේ ඔප්ෂන් එක තියෙන්නේ හැබැයි Excel export facility එකක් ආවට පස්සේ අපිට ඒක ඇතුලේ තව ගොඩක් දේවල් තියෙනවා Excel එක මේ Excel එක විදිහටම export වෙනවා එතකොට සමහරවිට number mismatch වෙන්නේ නැහැ number format එකෙන්ම cell එක create වෙනවා column එක create වෙනවා දැන් ඔය වගේ chances එනවා Excel export facility එකක් දුන්නොත් අර grid එකෙන් copy කරන්න නම් user පුරුදු වෙලා හිටියේ එයාට Excel export facility දුන්නාට පස්සේ grid එක right click කරන්න අවශ්‍යතාවය එන්නේ නැහැ. ඒ වගේ පොඩි උදාහරණකින් ආයෙත් explain කරේ system පැත්තට. Each optimization කියන එක එන්නේ ওই විදිහට. ඉතින් තව දෙයක් තමයි දැන් යොහාන් කිව්වා ගොඩක් stakeholders අත් එක්ක vast area එකක් එක්ක business එකෙත් වැඩ කරනවා කියලා. එතකොට යොහාන්ට නිතර දෙවේලේ ওই වැඩ කරන අය තමයි software engineers ලා කියන්නේ. එතකොට මම හිතන්නේ යොහාන්ගෙන් අපිට බලන්න පුළුවන් software engineer ගේ perspective එක මොකද්ද යොහාන්ට තියෙන්නේ කියලා. යොහාන් මොකද්ද මේ software engineers ලාගේ දකින්න අකමැතිවද මෙන්න මේ වරද්ද මේගොල්ලෝ හදාගත්ත නම් වැඩේ හොඳයි කියලා එහෙම එකක් තියනවද? තියෙනවනම් එහෙම එකක් මේ අකමැතිම දේ තමයි දැන් ඔය වගේ ෆීචර් එකක් ඩෙවලොප් කරද්දී අපි ඔකට එස්ටිමේෂන් එකක් ගන්නවානේ. ඔව්. ස්ප්‍රින්ට් රිෆයින්මන්ට් මීටින් එකේදී අපි එස්ටිමේෂන් එකක් ගන්නවා. ඩෙවලොපර්ස්ලා කරන වැරද්ද සහ ඩෙවලොපර් කෙනෙක් විදිහට ඉඳලා මට තියෙන එක්ස්පීරියන්ස් එක තමයි සමහර දේවල් අපි එස්ටිමේට් කරද්දී ඒක අපි එළියට දාන්නේ නැහැ. ඒ කොටස හරි කොහොමත් අපිට පුළුවන්නේ. ඒක අපි කොහොමත් කරන නිසා කියලා ඒ කෑල්ල හයිඩ් කරලා ඊටු ටික විතරක් එස්ටිමේෂන් එක දෙනවා. හැබැයි අර කොහොමත් පුළුවන් එකට මොනවා හරි බ්ලොක් එකක් ඩිපෙන්ඩන්සි එකක් එනවා. එතකොට ඒක PO ට කියන්න පුළුවන් දාපෝ බෑ. ඔන්න ප්‍රශ්නයක් මතුවෙනවා අර අපිට 100% gut feeling එකක් තිබ්බා මේක අපි කොහොමත් කරන කෑල්ල ඕක කරාට පස්සේ මේක කොහොමත් කරන්න පුළුවන්. ඉතින් මේ ටිකට විතරක් එස්ටිමේෂන් එක දීලා අපි උදාහරණයක් විදිහට ස්ටෝරි පොයින්ට් 3යි කියලා කියනවා. හැබැයි ඉතුරු හතරක් විතර තියෙනවා අර පුළුවන්ම කෑල්ලේ. පුළුවන්ම කෑල්ලට එනවා බ්ලොක් එකක්. එක්කෝ ඒකේ එන්වයරන්මන්ට් එක මේ අප් වෙලා නැහැ වැඩ කරන්නේ. ඒ නිසා කොහේ හරි third party මේ request එකක් දාලා access ගන්න ඕනේ. ඔය වගේ බ්ලොක් එකක් නිසා ඉතින් ඊට පස්සේ ඔන්න කියනවා මෙන්න මෙහෙම බ්ලොක් එකක් තියෙනවා මෙන්න මේක වැඩ කරන්නේ නැහැ කියලා. ඒතකොට ඒ estimation එකේ ඒක නැහැනේ. අපි කලින් estimate කරපු එක ඒක නැහැ. මම ගොඩක් දැකලා තියෙන්නේ හැබැයි ඩෙවලොපර් එක වැරද්ද කියනවට වඩා ඩෙවලොපර් හොඳ වැඩි ඒකෙදි මම හිතන්නේ. ඒ කියන්නේ ප්‍රොඩක්ට් ඕනට වැලියු එකක් දෙන්න බලාපොරොත්තු වෙන ඕක මං ඉක්මනට කරලා දෙන්න. මට ඕක ස්ටෝරි පොයින්ට් 3කින් කරන්න පුළුවන්. මම වැඩක් කියන එකෙන් නෙමෙයි එයා ඒක කරන්නේ. ඕක 3කින් කරන්න පුළුවන්
කියලා අර ලොකු බර්ඩ්න එකක් එයා ඔලුවේ තියාගන්නවා තනියම මේක මං කරලා දෙනවා කියලා. හැබැයි ඒක අන්තිමට ප්‍රශ්නයක් වෙලා. අනිවාර්යයෙන්. හොඳ හිතින් තමයි කරන්නේ. ඕක තමයි ඩෙවලොපර්ස්ලාගේ මං දකින ලොකුම ගණේ වැරද්දක්. ආවැරදි ගොඩාක් තියෙන්න පුළුවන් එක එක ඩෙවලොපර්ට ටෙක් ලීඩ්ට මේ ඉන්ඩිවිජුවලි තියෙන ප්‍රශ්න නිසා සහ ඒගොල්ලන්ගේ අප්‍රෝචස් නිසා වෙන කෙරළු. හැබැයි PO කෙනෙක් විදිහට අපි টොප් මැනේජ්මන්ට් එකට නැත්නම් බිස්නස් ස්පොන්සර් අපි කමිට් වෙනවනේ මෙන්න මේ හවල් දවසේ ඩිලිවර් කරන්න පුළුවන් කියලා. ඔන්න ඩිලිවරි එක ෆේල් වෙනවා. ඒතකොට ප්‍රොජෙක්ට් මැනේජර් මගෙන් ඇවිල්ලා අහනවා. PO ගෙන් ඇවිල්ලා අහනවා යොහන් ඔයා කිව්වනේ මේව පුළුවන් කියලා. ඇයි මෙහෙම? ඒතකොට ඒක මෙහෙමයි කියන. ඒතකොට රිෆයින්මන්ට් එකේ ඒක ඇහුවේ නැද්ද කියලා. ඒතකොට මට ඩෙවලොපර් බේරන්නත් වෙනවා. ඩෙවලොපර් මේ කියන්නේ ඩෙවලොපර් සහ ප්‍රොඩක්ට් ඕනර් සහ BA මේ හැමෝම එක බන්ච් එකේ මේ වැඩ කරන වෙලාවට අමතරව වෙනම හම්බෙලා ස්නැක් එකකදී හම්බෙලා කාලා බීලා ඉන්න එකම යාළුවෝ. ඒකට එයාගේ ජොබ් එකට හිට් එකක් එයාගේ පර්ෆෝමන්ස් වලට හිට් එකක් වෙනවා. අපි ඩෙවලොපර් ඕක දැනගෙන හිටියේ නෑ. මේ එයා කිව්වේ නෑ කියලා කිව්වොත් ඔක කරා. හියුමන් ඩීල්ස් නේ තියෙන්නේ. ඒක ඇතුලේ ඩෙවලොපර් කැමතිම නැති දේ තමයි අර රියල් එස්ටිමේෂන් එක දෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඕක යොහන් කිව්ව හින්දා මම කියන්නම් මමත් ජූනි ඉන්න කාලේ මටත් PM කෙනෙක් කිව්වා මටත් දැන් ඕනේ මම අර වැඩ කියලා පෙන්නන්න ඔක්කොම ටික කරලා දෙන්න. ඒකට ඒක තමයි මම කරපු දේ තමයි ඔන්න ඔක තමයි මාක් කරේ. ඊට පස්සේ ආගම පැතුම් you are over promising under delivery. Always under promise over delivery. ඒ කියන්නේ මම මේ ටික කරලා දෙන්නම් කියලා තවත් කැලලක් කරලා දුන්නොත් තවත් හොඳයිනේ. ඔව් ඕක දැන් ඇත්තටම සාපේක්ෂයිනේ. ඒ කියන්නේ අපි හිතන්නකෝ දැන් අපි දැන් ඩිෆයින් කරගෙන ඉන්නවනේ මිනිස්සුන්ට කරන්න පුළුවන් මෙන්න මේ දේවල් කියලා. ඒ දේවල් ඇතුලේ ඊට ටිකක් මෙහයින් ප්‍රොමිස් වුණාම ඒක ඇතුලේ ෆ්‍රේම් එකක් හැදෙනවා. ඒ ෆ්‍රේම් එක ඇතුලේ ඕනම කම්පැනි එකක් බලාපොරොත්තු වෙන්නේ අපේ ඒ ඩෙලිවරි එකනේ. එතකොට ඒක ඇතුලේ දැන් ඔන්න ඩිෆයින් කරගෙන ඉන්නවා මොකක් කරේ ඒ කියන ABC කියන කම්පැනි එක ඇතුලේ ඩෙවලොපර් ටෙක් ලීඩ්ට මෙන්න මේ වගේ ඩෙලිවරිස් කරන්න පුළුවන් කියලා. එතකොට ඇසෙස්මන්ට් එකකට එද්දී ඒ ඩිලිවරි එකට එහා ඒ කියන්නේ ඔයා දැන් ලෙස් කමිට් වෙලා ඉන්නේ. ඊළඟට මොනවා හරි එක්ස්ට්‍රා මයිල් එකක් ගිහිල්ලා ඔයා ඒක ඩිලිවර් කරලා තිබ්බොත් අනිවාර්යයෙන් අර ෆ්‍රේම් එක ඇතුලේ හිතන්නේ නැහැ මේ මෙයාට මේ මෙච්චර කරන්න පුළුවන්කම තියෙද්දි මේ මෙහෙම කරා කියලා නෙමෙයි හිතන්නේ. අනිවාර්යයෙන් ඔයා එක්ස්ට්‍රා මයිල් එකක් ගියා කියලා තමයි හිතන්නේ. අනිවාර්යයෙන් ඒක තමයි අතන PO බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ PO බලාපොරොත්තු වෙන්නේ වන් ෂොට් ඔක්කොම ඉවර වෙනවා කියලා. ඉවර වෙන්න ඕනේ මේ කමිට් වෙච්ච දේ. අනිවාර්යයෙන්. ඒක ප්ලස් එක්ස්ට්‍රා මයිල් එකක් ගියා කියන්නේ everyone is happy. අනිවාර්යයෙන්. ඔක එහෙනම් ඩෙවලොපර්ස්ලා හොඳට අහගන්න. ඉතින් යොහන්ගෙන් ඇඩ්වයිස් එක. ඉතින් යොහන් එක අපි ගොඩක් එයාගේ එක්ස්පීරියන්ස් කතා කරා. එයාගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එක, එයාගේ ළමා කාලේ ඉඳන් ඊපස්සේ ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක සහ මේ PO කියන දේවල් අපි ටෙක්නිකල් ගොඩක් දේවල් කතා කරා. මම හිතනවා මේක ගොඩක් වැදගත් වෙයි. මොකද මෙහෙම ඩිස්කෂන් එකක් සිංහලෙන් ගිහිල්ලා තියෙනවා මම දැකලාම නැහැ. විශේෂයෙන් මේ PO රෝල් එක සම්බන්ධයෙන් PO කෙනෙක් ඇවිල්ලා ලංකාවේ ඉන්ටර්විව් එකක් කරලා තියෙනවත් මම දැකලා නැහැ. ඉතින් ඔයගොල්ලෝගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න මේක අවශ්‍යයි කියලා හිතන කෙනෙක්ට. කොහොමද වර්ක් ලයිෆ් එක බැලන්ස් කරගන්නේ? කුරුණෑගල ඉඳන් කොළඹ වැටෙනවා මම දන්නවා දවස් දෙකක්. ඉතින් ඒක මට නම් හරි අමාරුයි එහෙම හිතන්නත්. නමුත් එහෙම අපි දන්නා ඉන්නවා ගාල්ල ඉඳන් ගෙන අයත් අපේ යාළුවෝ ඉන්නවා. ඉතින් එහෙම ඒගොල්ලෝ අපි කියන්න පුළුවන් තාම මැරිගල්ලවත් නැහැ එහෙම පුළුවන් කියලා. දැන් කුරුණෑගල ඉඳන් කොළඹ එනවා. එතන වියදමකුත් තියෙනවා. කාර් එකක එන්නේ. ඉතින් මේ ටිකත් එක්ක කොහොමද මේ වර්ක් ලයිෆ් එක බැලන්ස් කරගන්නේ? එහෙනම් බැලන්ස් කියලා එකක් තියෙනවද? සමහර කෙනෙක් එහෙම එකක් නැහැ. වර්ක් විතරයි තියෙන්නේ කිය. බැලන්ස් කියලා එකකට වඩා මේ මැනේජ්මන්ට් කියන එක තමයි මට හිතෙන්නේ හරිම වචනේ. බැලන්ස් කියන එකේදී මේ ගොඩක් දේවල් හැලෙනවා. මේ කතා කරන්න තියෙන දේවල්. සෙලින්කෝ එකේ වැඩ කරන කාලේ ඔයාලා හැමෝම දන්නවා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුරන්ස් එකේ මම වැඩ කරේ. එතකොට හැමෝම දන්නවා කියලා තියෙන තැන ගත්තොත් එහෙම මේ World Trade Center එකේ ඉස්සරහා තමයි සෙලින්කෝ එක තියෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් රේල්වේ ස්ටේෂන් එක කොටුව රේල්වේ ස්ටේෂන් එක ගාව ඉඳන් විනාඩි 6ක 7ක දුර පයින් යන දුර. එතකොට මගේ ගෙදර ගත්තොත් කුරුණෑගල ස්ටේෂන් එකේ ඉඳන් කිලෝමීටර් 4කමාරක විතර දුර. 5ක් වගේ උඩරෙම තියෙනවා. එතකොට ඒ අවුරුදු 5ෙම මගේ රුටින් එක උනේ මුල අවුරුද්දේ ඇරෙන්න උදේ පාන්දර 4:45ට සාමාන්‍යයෙන් ගෙදරින් ඇවිල්ලා එක්කෝ 5:10ට විතර තියෙනවා ට්‍රේන් එකක්
ඒකේ නවා එහෙම නැත්තං 5:35ට තියෙනවා මේ මහව ට්‍රේන් එක ඒක තමයි මේන් හැමෝම දන්න ඔෆිස් ට්‍රේන් එක ඒකට ඇවිල්ලා මේ බයික් එකේ ස්ටේෂන් එකට ඇවිල්ලා බයික් එක දාලා ට්‍රේන් එක නැගලා ඩේලි ට්‍රැවල් කරා මේ කොළඹ කුරුණෑගල ට්‍රේන් ඩිලේස් එනවා එතකොට ඔෆිස් එකෙන් කෝල්ස් එනවා ආපහු වෙනකොට ට්‍රේන් ඩිලේස් එනවා ගෙදර එනකොට රෑ 10 11යි ආය උදේ පාන්දර 7ට ආය යන්න ඕනේ ඔය වගේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර් ජොබ් එකක් කරන ගමන් අර වගේ අර ලෙගසි සිස්ටම් එකක් මේකට සපෝට් දෙන ගමන් මේ ඩේලි ට්‍රැවලුත් කරා සමහර දවස් තිබ්බා පේරෝල් සිස්ටම් එකනේ කරේ සමහර දවස් තිබ්බා 25 වෙනිදාට පඩි දෙන්න ඕනේ මේන්ලි කරේ පේරෝල් සිස්ටම් එක නිසා 25 වෙනිදාට පඩි දෙන්න ඕනේ එම්ප්ලොයිස් 3000ක් විතර ඉන්නවා 3000ම එනවා හෙඩ් ඔෆිස් එකට පඩි හම්බුන්නේ නැත්තේ මොකද කියලා ඉන්ක්වයරිස් ගොඩක් එයි හැබැයි කවදාවත් එහෙම වුණේ නැහැ මේ ඒකට හේතුව කමිට්මන්ට් එක කොච්චරද කිව්වොත් සමහර දවස්වල තිබ්බා ප්‍රශ්නයක් වෙලා අකවුන්ටන්ට් කතා කරොත් එහෙම මං ඒ වෙලාවේ ඉන්නේ කොටුවෙන් පිටත් වෙලා දෙමටකොඩ දිහාට ඇවිල්ලා නම් ස්ටිල් මම බහැලා ඇවිල්ලා ඒකට කමිට් වෙලා උදව් කරලා තියෙනවා. එහෙම තමයි අර කෝපරේට් එන්වයරන්මන්ට් එකේ නන් IT ෆර්ම් එක IT සපෝට් එක දෙන්නේ. සොෆ්ට්වෙයාර් ඉංජිනේර නෙමෙයි කවුරු වුණත් මේ හැමෝම දැන් හැමෝටම සොෆ්ට්වෙයාර් ෆර්ම් සම්බෙන්නෙත් නැහැ. හැමෝටම නන් IT ෆර්ම් සම්බෙන්නෙත් නැහැ. ඔය දෙක බැලන්ස් එකේනේ යන්නේ. එතකොට නන් IT ෆර්ම් එකකට ගිහිල්ලා ඉන්ටර්නල් මේ සොෆ්ට්වෙයාර් ටීම් එක වැඩ කරනවා නම් අනිවාර්යෙන් ওই කමිට්මන්ට් එක කරන්න සිද්ධ වෙනවා. ඒක මම හිතන්නේ ලංකාවේ කම්පනීස් වල කල්චර් එකම කියන්නත් බෑ. ඒ මුළු ෆ්‍රේම්වර්ක් එකම හැදිලා තියෙන්නේ මේ විදිහට. බිස්නස් ඔරියන්ටඩ්, ප්‍රොෆිට් ඔරියන්ටඩ් කම්පනීස්. එතකොට ඒක ඇතුලේ සිස්ටම් එක ෆෝල්ට් එකක් එනවා කියන්නේ අපි හිතමු බැංකින් සිස්ටම් එකක් කියලා. ඒක අනිවාර්යෙන් කමිට් වෙලා ඒ බැංකින් IT ඩිපාර්ට්මන්ට් එක එතන ඉන්නම වෙනවා. ජොබ්ස් හම්බෙනවා කියන එක ඇතුලේ තියෙන ඔය වර්ක් ලයිෆ් බැලන්ස් කියන එක එන්නේ ඔය කම්පනි කල්චර් එකත් එක්ක. මං ගියාගෙන ආවේ වර්ක් ලයිෆ් බැලන්ස් එක තිබ්බෙම නැති කාලයක් තමයි يعني කාටවත් පිළිගන්න බෑනේ වර්ක් ලයිෆ් බැලන්ස් එක හෝ මැනේජ්මන්ට් එක තිබ්බා කියලා ට්‍රේන් එකේ ඩේලි ට්‍රැවල් පැය දෙකමාරක ට්‍රැවල් එකක්. දෙපැත්තට පැය 5ක්. එතකොට පැය 24න් පැය 5ක්ම ට්‍රේන් එකේ. මේ එතකොට වර්ක් ලයිෆ් මැනේජ්මන්ට් එකක් බැලන්ස් එකක් තිබ්බා වෙන්න බෑ. මොන ජොබ් එක කරත් මං හිතන්නේ ෆැමිලිගේ සපෝට් එක තියෙනවා නම් අර බැලන්ස් කියන වචනයට එහා මැනේජ්මන්ට් එකට යන්න පුළුවන්. හැබැයි මම රිමෝට් වර්ක් කරන්න පටන් ගත්තට පස්සේ ඉඳන් මේ වෙනකන් මම ෆ්‍රේම් වෙලා ඉන්නවා රිමෝට් ජොබ් එකක් හොයාගන්න ඇට්ලීස්ට් හයිබ්‍රිඩ් ජොබ් එකක් හොයාගන්න ලෙවල් එකට. මොකද ඒකට මං හිතනවා දැන් අපි ෆ්‍රේම් වෙලා තියෙන නිසා මේ ස්පෙෂලි දැන් අර ෆොරින් කල්චර් එකට උරු වුණාට පස්සේ පොඩි වෙනසක් මම දකිනවා අර වර්ක් ලයිෆ් බැලන්ස් එක හෝ මැනේජ්මන්ට් එක ටිකක් හොඳට කරගන්න පුළුවන් කියලා මේ අනිවාර්යයෙන් ලංකාවේ කෝපරේට්ස්ලා දැන් මේකට ඇවිල්ලා කමෙන්ට් කරලා බණිත් දන්නේ නැහැ අපිට. නමුත් මේ කියන්න තියෙන කෝපරේට් එකේ වැරද්දක් නෙමෙයි මම කලින් කිව්වා වගේ. ඒක ඕවරෝල් කම්පැනි ගෝල්ස් වලම ඒ කල්චර් එක හැදිලා තියෙනවා. ඕවරෝල් කම්පැනි ගෝල්ස් වෙන ෆොරින් කම්පැනිස් ඕ හයිබ්‍රිඩ් එන්වයරන්මන්ට් එකක් තියෙන කම්පැනිස් ගත්තොත් මම නම් කියන්නේ ඉට්ස් අ බ්ලෙසිං. මේ හයිබ්‍රිඩ් එන්වයරන්මන්ට් එකක් හරි රිමෝට් එන්වයරන්මන්ට් එකක් හරි Tamanට එනවා නම් මගේ පර්ස්පෙක්ටිව් එකෙන් අනිවාර්යයෙන් මම කියන්නේ හයිබ්‍රිඩ් තමයි හොඳම. හේතුව මේ අපිට මනුස්ස ආශ්‍රයත් හම්බ වෙනවා නැත්තම් ගෙදර කට්ටියත් එක්කම ඉඳලා එපා වෙනවා. හයිබ්‍රිඩ් ඔපචුනිටි එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ගන්න. මේ ඒකෙදි වර්ක් ලයිෆ් බැලන්ස් එක තියෙනවා. ඒතකොට මම හිතනවා මම ආපු ප්‍රශ්නෙට උත්තරේ ඒක හම්බුණා කියලා. වර්ක් ලයිෆ් බැලන්ස් එක උපරිමයෙන්ම තියෙන කාලවකවානුවක උපරිම අවශ්‍ය කාලවකවානුවක තමයි මම ඉන්නේ. ඒකෙදි මේ හයිබ්‍රිඩ් එන්වයරන්මන්ට්ස් මාර වැදගත්. මම දකින්න දෙයක් තමයි යහන් මේ දවස්වල ගොඩක් මේ ජොබ් එකේ දැන් අර අපි අපේ ඔයාගේ තමයි තාත්තයි ගවර්න්මන්ට් සර්වන්ට්ස් මගෙත් එහෙම. එතකොට ඒගොල්ලොන්ගේ නම් ජොබ් එක ආයේ 55 වෙනකම්ම කරන්න පුළුවන්. ලොකු කේස් එකක් දාගත්තේ නැත්තම්. එතකොට දැන් වෙලා තියෙන දේ ක්‍රේස් නෙමෙයි මම කියන්නේ අර කම්පැනි වල තියෙන ලේ ඔෆ් කියලා සමහර ඒවා රීසනබල් සමහර ඒවා අපිට ජස්ටිෆයි කරන්න බැරි විදියට තියෙනවා. අද ජොබ් එක හෙට උදේ වෙද්දි නැති වෙන්න පුළුවන්. මටත් ඒ වගේ අත්දැකීම් තියෙනවා. යහන්ටත් මම හිතන්නේ ඒ වගේ අත්දැකීම් තියෙනවා. ඉතින් මේ කොහොමද අපි සෙකන්ඩ් ඉන්කම් සෝස් එකක් සහ සයිඩ් හසල් එකක් දැන් ජොබ් එකේ ෆෝකස් එකක් නැති කරගන්න නැතුව ඒකට ගොඩක් මම දැකලා තියෙනවා අරකට බිස්නස් එකට ගොඩක් කමිට් වෙන්න ගියාම ජොබ් එකේ ෆෝකස් එක කොහොමද නැති වෙනවා. මේ දෙකම බැලන්ස් කරන මැද තැනක ඒකත් ආයි මම හිතන්නේ මැනේජ්මන්ට් තමයි කොහොමද ඒ Tamanට ගැලපෙන බිස්නස් මොඩල් එකක් හරි මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් හරි සයිඩ් හසල් එකක් කොහොමද ඒ දේ කියන වගේ අදහස එහෙම එකක් කරන්න ඕනේවද හැමෝම නැත්නම් සේවිංස් විතරක් ඇතිද කොහොමද ඒක ගැන හිතන්නේ? ඒකට
සරල උදාහරණ සරල උත්තරයක් දුන්නොත් එහෙම කියන්න දෙන්නේ බිස්නස් හැමෝටම හරියන්නේත් නැහැ. ජොබ් එක හැමෝටම හරියන්නේත් නැහැ. ඔය දෙකේ බැලන්ස් එකක් කරන කට්ටිය කවදා හරි දවසක ජොබ් එක හෝ බිස්නස් එක තෝරා ගන්න. මම දකින්න දේ එමය. මම වෙරි රෙයා සිටුේෂන් එකක් තියෙන්න පුළුවන් අවුරුදු 55 වෙනකම් ජොබ් එකක් කරන ගමන් බිස්නස් එකකුත් අවුරුදු 20ක් කරගෙන ගියපු රෙයා සිටුේෂන්ස් තියෙන්න පුළුවන්. බට් ඔය දෙකෙන් එකකට අපිට වැඩිපුර කමිට්මන්ට් වෙනවාමයි. නැත්තම් ඒකේ මේ රැපිඩ් growth එකක් ගන්න බෑ. ඔයා කියපු අර පළවෙනි කොටස ඒ කියන්නේ ප්‍රශ්නේ පළවෙනි කොටස උනේ අර ලේ ඔෆ් කතන්දර ගැනනේ. ඔය ලේ ඔෆ් කතන්දරේ අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දෙයක්. මම දකින්නේ. ඒ කියන්නේ ඒක මම කම්පැනි එකක් කරත් ඔයා කම්පැනි එකක් කරත් ඔය වගේ සිටුේෂන් ඔයා කොච්චර හොඳ මේ මිනිසෙක් වුණත් ඒ කියන්නේ කාටවත් හිංසාව පීඩාවක් කරන්නේ නැති මිනිසෙක් වුණත් ඔයා කම්පැනි එකක් ඕන් කරන්න ගියාට පස්සේ ඔය වගේ තීරණවලට ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒක ඔයාගේ හියුමැනිටි එක නැති එක නෙමෙයි. ඔයාගේ බිස්නස් growth එක ගැන හිතලා ඔයාට සමාන ඩිසිෂන්ස් ගන්න වෙනවා. ඔයාට ෆයර් කරන්න වෙනවාමයි මේ වගේ කන්ට්‍රි එකක ඉන්නකොට සාමාන්‍යයෙන් සහ මේ වගේ ඉකොනොමික් දැන් ලෝකෙම තියෙන ඉකොනොමික් මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක ගත්තාම මේ ලේ ඔෆ්ස් කියන දේ දැන් කොමන් කාරණා. Microsoft ගත්තත් මේ ජයන්ට් කම්පනීස් ගොඩක් ගත්තත් ලේ ඔෆ් කියන දේ වෙරි කොමන් ෆැක්ට් එකක් වෙලා තියෙන්නේ දැන් ඔය මං කියපු එකත් එක. කියන්නේ බිස්නස් එක දුවන්න නම් ගන්න ඕන ඩිසිෂන් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒක ඇතුලේ තමන් කොහොමද සර්වයිව් වෙන්නේ කියන එක it's a different story. හේතුව තමයි ඔක මං කීප දැනක කියලා තියෙනවා මේ හැමෝම දන්නේ නැහැ. මම විසිටිං ලෙක්චරර් කෙනෙක් විදිහට මේ වැඩ කරනවා. මම ස්ටුඩන්ට්ස්ලට මේ කියන දෙයක් තමයි මේ තමන්ගේ ස්කිල් එක සහ තමන්ගේ ඇකඩමික් පැත්ත සහ එඩියුකේෂන් එක ටොප් ලෙවල් එකේ තියාගන්න ඕන. එහෙම කරාට පස්සේ ලේ ඔෆ් එකෙන් පස්සේ මාසය එකමාරයි අපිට තව තැනක් හම්බ වෙනවා. තමන්ට ෆයර් වුණාට පස්සේ තමන්ට ෆයර් වෙනවා කියලා දැනගෙන ඕනනම් තමන්ට පුළුවන් මේ වෙන ඔපචුනිටිස් හොයන්න පටන් ගන්න. තමන්ට සාපේක්ෂව තමන් ඉන්නේ පීක් ලෙවල් එකේ වෙන්න පුළුවන් ඒ ජොබ් එකේ. ස්ටිල් කම්පැනි එකට ඕන නැත්තම් ඔයාව මේ විවිධ ක්‍රම වලින් ඔයාට මේ යන්න කියන තැන් වලට එන්න පුළුවන්. ඒක මේ අපි දන්න ගොඩක් අයට වෙලා තියෙනවා. සහ මේ මං ඔකට තව දෙයක් ඇඩ් කරන්න මං කැමති නැති දේ තමයි කම්පැනිස් වල මේ මං නම කියන්නේ නැතුව කියන්න මේ ලේઓස් මේ නිතරම වෙන කම්පැනි එකක් දෙනවා මං අහලා තියෙනවා. ඒක HR මැනේජර් ඇවිල්ලා TikTok එකේ මේ HR tips best practices ඒවා කියනවා. එතකොට ඒක ටැලි වෙන්නේ නැහැ. එයාගේ ජොබ් එකයි එයාගේ TikTok එකයි ගැලපෙන්නේ නැහැ. මේ මන් දන්නේ මේක මම පර්සනලි මේ හිට් වෙන්නේ මේ මම කිව්වේ නමුත් අර ඒක මම දන්න හොඳම යාළුවෙකුට වෙලා තියෙනවා මේ කලින් ජොබ් එකේ ෆෑවෙල් එකක් තියලා ඔක්කොම තියෙනවා ඊළඟ ජොබ් එකට යන්න බලාගෙන සතියක් විතර තියෙනවා මේ ඒ ඊළඟ ජොබ් එකට යන්න ඉන්න ජොබ් එකේ රෙක්‍රූට්මන්ට් හෝල්ඩ් කළා. එතකොට එහෙම සිටුේෂන් එකක් ආවට පස්සේ මේ හරිම කන්ට්‍රඩික්ෂන් එකක්. ඒ කියන්නේ ඒ වෙලාවට මම මොකද්ද ගන්න ඩිසිෂන් එක. ඒ කියන්නේ ඒ වෙලාවට එම්ප්ලොයි කෙනෙක් විදිහට ගන්න මොකද එම්ප්ලොයර් ඩිසිෂන් එක අරන් ඉවරයි රෙක්‍රූට්මන්ට් හෝල්ඩ් කරන්. එම්ප්ලොයි මොකද්ද ගන්න ඩිසිෂන් එක. ඒතර ෆැමිලි කමිට්මන්ට් තියෙන. දැන් අපි වගේ කෙනෙක් නම් මොකක්ද අත්තින ඉරනම සමාජයට කියලා ඉවරයි මම දැන් වෙන ජොබ් එකකට යනවා කියලා එතන ජොබ් එකක් නැහැ. එතකොට ඉතින් මං වගේ කෙනෙක් නම් ඉතින් ගෙදරින් එළියට එයි ජොබ් එකට යනවා වගේ එකල මොනවාරි හොයලා ජොබ් එකක් නැත්තම් අවසානයේ හවසට ගෙදර යයි. ඉතින් ගෙදරට ප්‍රශ්නේ කියන්නේ නැති මිනිස්සු සහ කියන මිනිස්සු ඉන්නවා දෙකොට්ටාසයක්. ඉතින් මම මේ ඇඩිෂනලි කිව්වේ අර ලේ ඔෆ් එකට තමයි මූණ දෙනකොට ඇකඩමික් සහ තමන්ගේ ස්කිල් එක අපි අප් කරගෙන තියාගන්න ඕන. ඒකෙදි මං හිතන්නේ සර්වයිවල් එක නැති වෙනවා කියලා. අනිවාර්යෙන් සර්වයිව් වෙන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකේ. මගේ තවත් අන්තිම ප්‍රශ්නයක් මේකෙන් අපි අවසන් කරමු. මේ යොහාන් මොකද හිතන්නේ දැන් IT ඉන්ඩස්ට්‍රි එකේ අනාගතේ AI කියනවා අරවා කියනවා මේවා කියනවා දැන් තව අවුරුදු 5ක් ගැන හිතමුකෝ අපි. මෙතනින් අවුරුදු 5ක් 2031 වගේ වෙද්දී මේ තත්ත්වය හොඳ අතට හැරෙයිද නරක අතට හැරෙයිද අපි කොහොමද ඒකට ප්‍රිපෙයාර් වෙන්න ඕනේ? ඊයේ පෙරේදා මේ මම වර්ක්ෂොප් එකක් කරා. ඒ වර්ක්ෂොප් එකේ මුලින්ම 150ක් 200ක් ජොයින් වෙලා හිටියා.
ඒගොල්ලෝ අහලා තිබ්බ මේන්ම ප්‍රශ්නේ තමයි IT ඉන්ඩස්ට්‍රි එකට මොකද වෙන්නේ? IT ඉන්ඩස්ට්‍රි එකට මෙච්චර පිරිසක් ග්‍රැජුවේට්ස්ලා විදියට එළියට එනවා. එතකොට ඒ කම්පිටිෂන් එක ඇතුලේ අපිට කම්පිටිටිව් සැලරි එක මේ ජොබ් එකකට යන්න පුළුවන් වේද? ඔය වගේ নানা ප්‍රකාර ප්‍රශ්න ගොඩක් අහලා තිබ්බා. ඉස්සරහට මොකද වෙන්නේ කියලා බැලුවොත් ඒක මං හිතන්නේ ඒක මේ වෙලාවේ මම උත්තරයක් දුන්නොත් ඒකත් තව විනාඩි 5කින් වැලිඩ් වෙයිද කියලා. ඒකට දෙන්න තියෙන හොඳම උත්තරේ මගේ එක්ස්පීරියන්ස් එකෙන් දෙන්න තියෙන උත්තරේ තමයි ලෝකෙ වෙනස් වෙන වේගය වැඩි. ඉස්සර මේ ගිය අවුරුද්දේ තිබ්බට වඩා ඉක්මනට මේ අවුරුද්දේ දේවල් චේන්ජ් වෙනවා. ඒ චේන්ජින් එන්වයරන්මන්ට් එකට මේ මුණ දෙන්න පුළුවන් කෙනෙක් තමයි ඉන්ඩස්ට්‍රි එකේ සර්වයිව් වෙන්නේ. තව උදාහරණයක් කිව්වොත් හැමෝම අහන දෙයක් නෙමෙයි මේ AI හින්දා ජොබ් රීප්ලේස් වෙයිද? අපිට ජොබ්ස් නැති වෙයිද? AI ටූල් එකකින් ඒක රීප්ලේස් වෙයිද කියන කතාව. මම කියන්නේ ඒක නෙමෙයි වෙන්නේ. AI යූස් කරන්නේ නැති පුද්ගලයාගේ ජොබ් එක තමයි නැති වෙන්නේ. දැනට AI යූස් කරන්නේ නැති ඊළඟට AI යූස් කරන්න පටන් ගන්න තමන්ගේ ජොබ් එකට AI ටූල් එකක් විදිහට යූස් කරන මනුස්සයාගේ ජොබ් එක ඉතුරු වෙනවා. රීප්ලේස් වෙන්නේ AI යූස් නොකරන එම්ප්ලොයී තමයි රීප්ලේස් වෙන්නේ. AI යූස් කරන එම්ප්ලොයීට සර්වයිවල් එකක් තියෙනවා. ඉන්ඩස්ට්‍රි එකේ මොකද වෙන්නේ කියලා උත්තරයක් දෙනවට වඩා මම හිතන්නේ මේ හැමෝම රිසර්ච් කරන එක වටින නිසා මම පොඩි මේ සෝසස් කීපයක උදාහරණයක් කියන්නම්. ඔයාලට විශේෂයෙන්ම බලන්න පුළුවන් මේ Think with Google කියලා platform එකක් තියෙනවා. ඒකේ තියෙනවා අනාගතයේ මේ ඩිජිටල් ඊරා එකට මොකද වෙන්නේ search කියන දේ අමතරව කියන්නේ Google කියලා අපි ගත්තොත් search නේ. search කියන දෙයට අමතරව ඩිජිටල් ට්‍රෙන්ඩ් එක මොන වගේද වෙන්නේ වෙබ්සයිට්ස් වල behavior එක මොන වගේ වෙයිද AI intervention එකත් එක්ක මොන වගේ වෙයිද කියලා රිසර්ච් කරලා බලන්න පුළුවන්. මගේ නම් තාර්කය තමයි rapidly growing කියන වචනේ පරිසමාප්තාර්ථයෙන්ම දැන් rapidly growing. ඒකෙදි අපිට predict කරන්න බෑ මොකද වෙන්නේ කියලා. එතකොට මම ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ නොදුන්නා වෙන නිසා මම කියන්නම් changing environment එක change වෙන්නේ මොකක්ද? ඒ දේ මොකක්ද කියලා ස්ටඩි කරන්න ඒක Tamanට related නැති වෙන්නත් පුළුවන්. ඒක අරගෙන ස්ටඩි කරලා තියාගන්න. ඒක තමයි ඊළඟට ප්‍රයෝජනවත් වෙන්නේ ඊළඟ මාසේ දෙකේ තුනේ ප්‍රයෝජනවත් වෙන්නේ ඒක. විසම සිහියෙන් අවබෝධයෙන් ඉන්න ඕනේ මොකද්ද? අවබෝධයෙන් ඉන්න කෙනාට මම හිතන්නේ environment එක change වෙනවා කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. යොහන්ට බොහොම ස්තුතියි මගේ ආරාධනාව පිළිගෙන අපේ ගෙදරටම ඇවිල්ලා මේ සරහන කරාට. ඉතින් යොහාන් සම්බන්ධ කරගන්න ඕන නම් මම මෙතන පහලින් link එක දාලා තියන්නම් යොහන්ගේ LinkedIn profile එක. ඒකෙන් යොහන්ට message කරන්න පුළුවන්. ඉතින් අපි බලමු ඉස්සරහට තවත් මේ වගේ වීඩියෝ එකක් යොහන් එක්ක මේ වගේ සීරීස් එකක් කරමුද කොහොමද ඔයගොල්ලන්ගේ ප්‍රචාර කියලා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන අඩුපාඩු හරි ඔයගොල්ලන් මොන හරි තියෙනවා නම් දේවල් ඇඩ් කරන්න පහලින් කමෙන්ට් කරන්න. ඉතින් එහෙනම් thank you very much. thank you බදු මෙතරම මේක මටත් ඇත්තටම හොඳ opportunity එකක් විදිහට තමයි මම ගන්නෙ. මොකද හේතුව මේ මම ඔයාලට කිව්වා වගේ මේ විසිටින් ලෙක්චරර් කෙනෙක් විදිහට ඉද්දී මම බොහොම සුළු පිරිසකට තමයි මේ mentorship එක හරි මගේ experience එක හරි share කරන්නේ. මේක දැන් ඔයාගේ subscribersලා කොච්චරද ඉන්නේ කියලා බැලුවොත් relevant subscribersලා ඉන්නේ මං හිතන්නේ. එතකොට උනන්දුවක් තියෙන කට්ටිය තමයි මේකට subscribe කරලා ඇත්තේ. ඉතින් පැතුම්ගේ channel එක තව subscribersලා වැඩි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විශේෂයෙන්ම කියන්න ඕන දේ මම අර opportunity කියන්නේ මේක ඕගොල්ලෝ opportunity එකක් කරගන්න. මේකෙන් වැඩිපුර දෙයක් ගන්න බලන්න. මේ මොනවා හරි මේකේ doubtful තැන් තියෙනවා නම් අපි කියපු දේ නෙමෙයි ඇත්තටම වෙන්නේ මේකයි වගේ තියෙනවා නම් ඒවත් දාන්න කමෙන්ට්ස් වල මට personally message කරන්න LinkedIn එකේ මම ඒවා learning opportunity එකක් විදිහට තමයි මම හැමතිස්සෙම ගන්නෙ. අපි හැමතිස්සෙම learning environment එකක ඉන්නේ. අපි until our last breath we are learning.